අයිබෝන් හැමෝටම ආයුබෝවන් අයිබෝන් සර්. අයිබෝන් ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ඕකේ හරි අපි වෝමම්ස් ටික කරලාම ලෙසන් එකට යමු. වීඩියෝස් ඔන් කරගන්න පුළුවන් ඔය ඔන් කරගන්න. next one. next one. මේක ටිකක් කරලා ඕකේ හරි අපි පළවෙනි එක්සර්සයිස් ටිකත් ඉක්මනට කරගෙන යමු. මම හිතනවා හැමෝටම ස්ට්‍රින්ග් සාය මතක ඇති. ඒක ගැටලුවක් නැතුව මතක ඇති. අපි පළවෙනි එක්සර්සයිස් එකයි දෙවෙනි එකයි කරලා රයිට් හෑන්ඩ් එක අපි ඊළඟට ලෙෆ්ට් හෑන්ඩ් එක්සර්සයිසස් වලට යමු. මේ ටික ස්ට්‍රින්ග් හාය පල්ලෙහාට ප්ලේ කරන්න ආයේ ප්ලේ කරන්න. ටියුන් කරන එක සම්බන්ධව කාට හරි ගැටලුවක් තියෙනවද? ඊට ටියුන් කරන එක සම්බන්ධව. මම ඇප් එකේ ලින්ක් එක දාලා තිබ්බ ගෲප් එකට ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න මම ඒක පෙන්නන්නම්. දෙවෙනි එක්සර්සයිස් එක ඩබල් ප්ලේ කරනවා අපි.
තුන්වෙනි එක්සර්සයිස් එකේ තියෙන 4 ගාන ප්ලේ කරන්න. එකත් down up down up. Right. අපි තව එක එක්සර්සයිස් එකක් ප්ලේ කරමු. 6th එකයි යට string 3. එතකොට E G B E E G B E ළඟට දෙවෙනි එක තියෙනවා A වලින් ස්ටාර්ට් කරන්නේ. එතකොට A G B E ඊළඟ එක D string එකෙන් ස්ටාර්ට් කරන්නේ. D G B E යට string 3 දෙකටම ප්ලේ වෙනවා. චේන්ජ් වෙන්නේ උඩ බේස් string 3 විතරයි. අපි left hand exercise වලට යමු. අපි ඉස්සෙල්ලාම play කරන 1 2 3 4 එක මතක තියාගන්න. අපි එක play කරමු. frets දෙකක් play කරමු. fret හතරක් play කරලා string 6ම එක play කරන්න ඕනේ. 1 2 3 4 play කරන්න. ඊළඟට අපි second fret එකෙන් start කරමු. Okay. ඊළඟට අපි 6 වෙනි exercise එකට මේක තියෙන්නේ අපි පළවෙනි එකේම descending එක තියෙන්නේ 1 4 3 2 1 4 3 2 ඔන්න පුළුවන් ස්පීඩ් එකෙන් ප්ලේ කරන්න ස්ලෝ ප්ලේ කරන්න පුළුවන් නම් ඒ ස්ලෝ එකේ යන්න ඔය නෝට්ස් ටික හොඳට පර්ෆෙක්ට් සවුන්ඩ් එන්න ඕනේ ඒ ස්පීඩ් ප්ලේ කරනවා කියලා එක දිගට නිකම්ම ඔන් ප්ලේ කරන්නේ නැහැ එතකොට ඒ සවුන්ඩ් ටික ක්ලියර් ඇහෙන්නේ නැහැ ප්‍රැක්ටිස් කරනකොට හොඳට ටයිම් එක අරගෙන හොඳට සවුන්ඩ් කරලා පික් කරනකොටත් වේට් එක අඩුවෙන් පික් කරන්න එපා හොඳට සවුන්ඩ් කරලා පික් කරන්න එතකොට අපිට සවුන්ඩ් එක බැලන්ස් කරගන්න පුළුවන් අපි second fret එකෙන් නම් කරමු ඒ විදිහටම සාමාන්‍ය ප්‍රැක්ටිස් කරනකොට ෆෙට්ස් අටක් විතර එනකම් ප්‍රැක්ටිස් කරන්න එතකොට හොඳට ඉංග්‍රීසි ටික එක්සර්සයිස් කරනවා
ඕකේ. ඊළඟට අපි 7 වෙනි එක්සර්සයිස් එකත් ප්ලේ කරමු. ඒක තියෙන 1 2 3 4 5 6 7 8 3 4 5 6 7 8. අනිවාර්යෙන් පිකින් එක ඩවුන් අප් තියාගෙන යන්න. ෆින්ගරින් ප්ලේ කරන අය නම් ඇඟිලි තුනම යූස් කරන්න ඕනේ. මේ එක්සර්සයිස් ප්ලේ කරනකොට ඔයගොල්ලන්ගේ රිද්ම් එකක් ඔයගොල්ලන් කැමති විදිහට හදාගෙන රිද්ම් එකත් එක්ක කන්ටිනියු කරන්න. නිකන් normally අපි නැතෝ අපිට රිද්ම් එකකට ප්ලේ කරන්න පුළුවන්. ඔය කැමති රිද්ම් එකකට ඊළඟට අපි 9 වෙනි එක්සර්සයිස් එකත් ප්ලේ කරමු. ඒකේ තියෙන ක්‍රොස් එකක් විදිහට අපි ප්ලේ කරපු එක. Outside also descending. Now when exercise එක Excuse me, sir. ඔව් Page number is here. page 6 6 වෙනි page එකේ අපි left hand exercises ටික යන්නේ. ක්ලාස් එක පටන් ගන්න කලින් කොහොමත් අපි ඒ මුල් exercises ටික කරලා තමයි lesson එකට යන්නේ. Sorry, sir. Okay. Okay. අපි කේස් එකේ අපි ප්ලේ කරා C major open position එක scale එක ප්‍රැක්ටිස් කරපුවා ඉන්නවද? කට ප්ලේ කරන්න පුළුවන්ද ඒක? Okay, thank you. තා කවුද ඉන්නේ ප්‍රැක්ටිස් කරපුවා? Okay, thank you. හරි. අපි ප්ලේ කරේ open position එක. ඒ කියන්නේ open notes තියෙන නිසා තමයි අපි ඒක open position කියලා පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට අපි හැම note එකක්ම අපිට touch කරලා play කරන්න වෙන්නේ නැහැ. සමහරවිට open position එකේ play කරන්නත් තියෙනවා. ඒක නිසා තමයි අපි ඔය දෙකම balance කරලා practice කරන්න ඕනේ. Okay, page number 10 වලට යන්න. 10 වෙනි page එක.
අපි 9 එකේ අන්තිම ටික තමයි කරේ මේජර් ස්කේල් බලන C මේජර් ඕපන් පොසිෂන් එක. ඊළඟ 10 වෙනි පේජ් එකේ මුල තියෙනවා C මේජර් පොසිෂන් 1 කියලා තියෙනවා. ඒක මූවබල් කියලා දාලා තියෙනවා. හරි. ඕකේ. මෙතන දාලා තියෙන නම්බර්ස් තමයි දාලා තියෙන්නේ. අපි කලින් එකේදී මතකයි ඔයගලන්ට අපි අදාළ ස්ට්‍රින් එකේ ෆ්‍රෙට් එකට නෝට් එක තමයි දාලා තියෙන්නේ. මොකද ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. මම කිව්වා හැම වෙලේම ඇඟිලි 4 ෆ්‍රෙට් 4ක් කවර් කරන් තමයි අපි ප්ලේ කරන්නේ හැම වෙලේම. ෆ්‍රෙට් 4ක තියෙනවා නම් පළවෙනි ෆ්‍රෙට් එකට පළවෙනි ඇඟිල්ල, දෙවෙනි ෆ්‍රෙට් එකට දෙවෙනි ඇඟිල්ල, 3 4 ඒ විදිහට තමයි ප්ලේ කරන්න යන්නේ. මෙතනදී ටිකක් වෙනස් වෙනවා. හේතුව දෙවෙනි ෆ්‍රෙට් එකයි පස්වෙනි ෆ්‍රෙට් එකයි අතර තමයි ස්කේල් එක ප්ලේ කරන්නේ අපි. ඒතර මෙතන නම්බර්ස් දාලා තියෙන්නේ ඔයගොල්ලෝ ටච් කරන්න ඕනේ මොන ඇඟිල්ලද කියන එක. ඒක ටිකක් පැටලෙලි සහගතයි නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ නම්බර්ස් ටික උඩින් එතන යටින් හරි නෝට්ස් ටික දාගන්න C මේජර් ස්කේල් එකේ C D E F G A B C කියන නෝට්ස් ටික. හරි. මෙතනදී අපි එක නෝට් එකක්වත් අපි ඕපන් ස්ට්‍රින්ග් පාවිච්චි කරන්නේ නැහැ. එතනදී ස්ටාර්ට් වෙන්නේ අපි C මේජර් C නෝට් එක පටන් ගත්ත පස්වෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ අපි ඕපන් පොසිෂන් එකේ තිබ්බේ තුන්වෙනි ඇඟිල්ල. හැබැයි මෙතනදී තියන්න තියෙන්නේ දෙවෙනි ඇඟිල්ල. දෙවෙනි ඇඟිල්ල තියාගන්න ඕනේ. නම්බර් 2 කියලා දාලා තියෙන A ස්ට්‍රින්ග් එකේ third fret එකේ. Okay. තුන්වෙනි දෙවෙනි ඇඟිල්ල තියාගන්න පස්වෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි fret එකට. මේ තමයි C note එක. ඊළඟට A string එකේම number 4 දාලා තියෙනවා. ඒ කියන්නේ හතරවෙනි ඇඟිල්ල තියාගන්න ඕනේ පස්වෙනි fret එකට. C ළඟට D note එක. ලයිට් එකේ නැත්තේ. ප්ලේ කරද්දී අත මයික් මියුට් කරගන්න. ඩිස්ටර්බ් කරනතලට. ඕකේ. අත ටිකක් රිලැක්ස් එකේ තියාගන්න. ගොඩක් මෙහෙම ඇඟට තද කරගන්න එපා. රිලැක්ස් එකේ තියාගෙන ප්ලේ කරන්න. එතකොට මේ ස්කේල් එක ප්ලේ කරන්න ලේසියි. අනිත් එක තමයි අත සුළඟිල්ලට එන්නේ නැත්තම් ටිකක් සුළඟිල්ල මදි වගේ නම් ඔබ මේ අත මේ කොටස අපේ මේකට වයින් පොඩ්ඩක් මෙහෙම ඉස්සරහට ගන්න පුළුවන්. අර අපේ සුළඟිල්ලට තියන්න ඒක ඇති. ඕකේ. C ළඟට D note එක. ඊළඟ D string එකේ number 1 කියලා දාලා තියෙනවා දෙවෙනි fret එකේ. අපි D string එකේ දෙවෙනි fret එකට පළවෙනි ඇඟිලි තියාගන්න. E note එක ඊළඟට එතනම එහා පැත්තේ දෙවෙනි ඇඟිල්ල තියාගන්න තුන්වෙනි fret එකේ. ඊළඟට හතරවෙනි ඇඟිල්ල තියාගන්නවා A string එකේම පස්වෙනි fret එකේ. පැහැදිලිද? ඊළඟට G string එකේ second fret එක. fret number යටින් දාලා තියෙනවා 1 2 3 4 කියලා. එතකොට මේ යදාලා fret වලට ඇඟිලි ටික තියාගන්න. G string එකේ number 1 කියලා දාලා තියෙනවා second fret එකේ. මේක A note එකක්. දැන් number 3 තියෙනවා හතරවෙනි fret එකේ. ඊට පස්සේ number 4 තියෙනවා පස්වෙනි fret එකේ. At slow play කරලා පෙන්නන්න. C D E F G A B C. උලතර ඇඟිලි ටික තියාගන්නම අපි පළවෙනි එක තියලා ඊළඟ එක තියනකොට මේ ඇඟිල්ල රිලීස් කරන්න එපා. උලතර ඒක තද කරගෙන ඉන්නම try කරන්න.
එතකොට excuse ඔව්. දැන් DG වල එක තියෙනවනේ. ඒ කියන්නේ ඒ ස්ට්‍රින්ග් දෙකම ඒ ඇඟිල්ලෙන් කවර් කරනවද? නෑ අපි එකපාර ප්ලේ කරන්නේ එක ස්ට්‍රින් එකේ තියෙන නෝට්ස් ටික විතරයි. ඒතර D ස්ට්‍රින් එකේ 1 තියෙනවා 2 තියෙනවා 4 තියෙනවා. ඊළඟට යට ස්ට්‍රින් එකෙත් අපි 1 3 4 ඒ ඇඟිල්ලම තමයි යූස් වෙන්නේ. ඒ ඇඟිලි ස්ට්‍රින් දෙකම එකට තියන්නේ නැහැ. ඒ නෝට් එකට ඒ ඇඟිල්ල විතරයි. නෝට්ස් ටික පැටලෙනවා. ඒත් ලියාගත්තර ප්‍රශ්නයක් නැහැ ටියුට් එකේ. අපි CMG ස්කේල් එකේ නෝට්ස් ටික යන්නේ. ඒතකොට C D E F G A B C ඔය පිළිවෙල තමයි ප්ලේ කරගෙන යන්නේ. ඒතකොට A string එකේ second fret third fret එකේ තියෙන C note එක, ඊළඟට D එක, ඊළඟට A E F G A B C. පැහැදිලිද? අර ගැටලුවක් තියෙනවද? එතන මේ ඉලක්කම් දෙක තියෙන සර් ආයෙත් කියන්නේ දෙක ඊට පස්සේ G එකට දැන් D වලත් එක තියෙනවනේ සර්. ඔව්. ඒ කියන්නේ පළවෙනි ඇඟිල්ල දැන් ඒ ස්ට්‍රින්ග් දෙක එක තියෙන එක නිසා පොඩ්ඩක් පැටලෙලි. ඔව් එතකොට අපි D string එකේ notes ටික play කරලා ඉවර වෙලා අපි ඇඟිලි ටික අයින් කරලා අපි ඊළඟ string එකට යනවා. හරි. දැන් පැහැදිලි. මම ටච් කරගෙන ඉන්න කිව්වේ එකම කියන්නේ එක string එකේ notes ටික ටච් කරලා ඊළඟ string එකට යනකොට අපි ඒ ඇඟිලි ටික ඔක්කොම ක්ලීස් කරන්න අයින් කරගන්න. ගොඩක් අය ඒවා ඇඟිලි අතහැරලා play කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එතනින් C එක ප්ලේ කරලා D එකට යන්න කලින් අපි මේ ඇඟිල්ල අතහැරියොත් ඒ රින් එක සම්පූර්ණ නවතිනවා. මොකද තමයි යන්නේ. ඒතර නිකන් අපිට නිකන් පැන යනවා වගේ එකක් තියෙන්නේ. මොකද සවුන්ඩ් එක එතනින්ම මියුට් වෙනවා. එතන මේ වගේ රැටල් වෙන සවුන්ඩ් එකකුත් එනවා. डिसेंडिंग प्ले කරන්නත් ඕනේ. 4 C major position 1 කියන එක තමයි අපි දැන් ප්ලේ කරේ. ඒතර මේ තියෙන ඇඟිලි ටික ඒ විදිහට තිබ්බොත් අපිට අත මූව් කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව ෆ්‍රෙට් 4ක තමයි අපි ඇඟිලි ටික කවර් කරගෙන යන්නේ. ඒ නිසා මේ ඇඟිලි ඒ කියන්නේ ඒ ඇඟිලි ඒ විදිහටම තියන්න. ඒතර ගොඩක් පහසුයි ප්ලේ කරගෙන යන්න. කිව්ව ටිකක් අමාරුයි වගේ නේ ඇඟිලි ටික පැත්තකට වගේ යනවනම් මේ පොසිෂන් එක try කරන්න.
පාසෙන් ප්ලේ කරන්න යන්න පුළුවන්. page number 10 එක 10 එකේ අපි C major position 1 කියන පළවෙනි කොටස තමයි දැන් ප්ලේ කරන්නේ. ඒතර මේකට අදාළ වීඩියෝ එකත් මම ෂෙයා කරලා තිබ්බා group එකේ. ඒක ප්ලේ කරනදී පැහැදිලි නේද හැමෝටම? මම ගැටලුවක් කියනවා. අපි ඊළඟ කොටසටත් යමු. ඊළඟට තියෙනවා C major position 2 කියලා එකක්. අපි ඒකටත් යමු. ඒකේ පටන් ගන්නෙ පස්වෙනි ෆ්‍රෙට් එකෙන්. යටින් දාලා තියෙන ෆ්‍රෙට් නම්බර් එක 5 6 7 8 9 කියලා. එතකොට පස්වෙනි ෆ්‍රෙට් එකෙන් පටන් ගන්නෙ. මෙතනත් බලන්න නෝට්ස් ටික තියෙන්නේ ෆ්‍රෙට් 4ක. 5 6 7 8. එතකොට අපිට මතක තියාගන්න ඕනේ පස්වෙනි ෆ්‍රෙට් එකේ තියෙනවා නම් ඒ හැම නෝට් එකම ප්ලේ කරන්න පළවෙනි ඇඟිල්ලේ, 6 වෙනි එකේ තියෙනවා නම් දෙවෙනි ඇඟිල්ල, 7 වෙනි එකේ තියෙනවා නම් තුන්වෙනි ඇඟිල්ල, 8 වෙනි එකේ තියෙනවා නම් හතරවෙනි ඇඟිල්ල. හරි. මේක ස්ටාර්ට් වෙන්නේ G string එකේ. කියන්නේ යටි ඉඳන් තුන්වෙනි string එකේ පස්වෙනි ෆ්‍රෙට් එකෙන් C නෝට් එක තියෙනවා. ඊළඟට එක ෆ්‍රෙට් එකක් අතහැරලා D නෝට් එක තියෙනවා. ඊළඟට B string එකේ පස්වෙනි ෆ්‍රෙට් එක ආපහු E. ඊළඟට තමයි F නෝට් එක තියෙනවා. SP හත් සුළඟිල්ලෙන් A string එකේම 8 වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරනවා G කියලා දාලා තියෙන නෝට් එක. එතන E ෆස්ට් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක A. එක ෆ්‍රෙට් එකක් අතහැරලා B. ඊළඟට C. ප්ලේ කරමු. තුන්වෙනි string එකේ පස්වෙනි ෆ්‍රෙට් එකට පළවෙනි ඇඟිල්ල C note එකක්. ඊළඟට D කියලා දාලා තියෙනවා A string එකේම. ඒ කියන්නේ තුන්වෙනි string එකේම හත්වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට දෙවෙනි string එකේ E note එකක් තියෙනවා. ඊළඟට F note එක. ඊළඟට G එතකොට අපි පොසිෂන් 1 එකේ ප්ලේ කරපු නෝට්ස් ටිකම අපි වෙන පොසිෂන් එකකින් ප්ලේ කරනවා. එකම නෝට්ස් ටික. එතකොට ගොඩක් වෙලාවට ගිටාර් එකේ එකම නෝට් එක දැන් 3කින් නැත්නම් 4කින් 5කින් ඕන තැනකින් ප්ලේ කරන්න පුළුවන්. අපි සමහර සින්දු වල පාර්ට් ඕපන් පොසිෂන් ප්ලේ කරනවා, සමහරට ඕපන් නැතුව ප්ලේ කරනවා, සමහරට හයි නෝට්ස් වලින් ප්ලේ කරනවා. අපිට මේ උනත් ප්ලේ කරන්න පුළුවන්. මේ ෆ්‍රෙට්ස් ටික තිබ්බට අපිට මේ ෆ්‍රෙට් එකෙන් එහාට අපි සමහර සින්දු වල යූස් කරනවා. අපි ආටිෆිෂල් සවුන්ඩ් කියන මේවට පැහැදිලිද? ආයෙත් අපි ප්ලේ කරමු. C major position 2 එක. ඒකත් අවරෝහණ ප්ලේ කරන්නත් ඕනේ.
හැම වෙලේම ස්කේල් එකක් ප්ලේ කරද්දී ස්කේල් එක පටන් ගන්න නෝට් එකෙන් එන්ඩ් කරනවා. ඊළඟට ආරෝහණ දෙකම ප්ලේ කරන්න ඕන. පැහැදිලිද ඒකත්? ඊටගේ ගොඩක් යාට මේ ෆ්‍රෙට්ස් වල තියෙන සවුන්ඩ් එකට මේ ආටිෆිෂල් නෝට් එකක් පාවිච්චි කරනවා. තව සවුන්ඩ් කරන්න පුළුවන්. මෙන්න මේ Sir, excuse me. ඔව්. Sir, අපි note එක sir මේ CDEFGAB කියලා මේක sir මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා මේ කොතනද තියෙන්නේ කියන්නේ? ඒ කියන්නේ මේ ගිටාර් එකේ නෝට්ස් ටිකද? මේ අපේ දැන් මේ ස්කේල් එකේ sir CDEFGAB කියන එක තැන් දෙකක් තියෙනවානේ. ඔව්. තියෙනවානේ. ඒතකොට sir මේක අපිට මේ සෙට් බෝඩ් එකේ මතක තියාගන්න අපි කටපාඩම් කරන්න ඕනද ගහන හැම වෙලාවෙම? නෑ මේ නෝට්ස් ටික බලාගෙනම ප්ලේ කරන්න. එතකොට මේ තියෙන පොසිෂන් ටික නිකම්ම මතක හිටින වෙනම පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක සාමාන්‍යයෙන් 4-5 පාරක් ප්ලේ කරද්දී දැන් ඊළඟ සතිය යනකොට බ්‍රේක් දවසට සාමාන්‍ය එක පාරක් දෙපාරක් ප්ලේ කරද්දී මේ නෝට්ස් තියෙන තැන් නිකම්ම මතක් වෙනවා. මොකද ටියුට් එකත් බලාගෙනම ප්ලේ කරන්න. හරි sir. වෙනම පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ෆ්‍රෙට් නම්බර් එක බලුවට පස්සේ නෝට් එක කියන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලේ කරන්න කලින් නැත්නම් මේකේ ෆ්‍රෙට් බෝඩ් එකේ වෙනම ෆොටෝ එකක් ගන්න පුළුවන්. මම කලින් ක්ලාස් වල එතන ඒගොල්ලන්ට කියන්නේ නෝට්ස් ගොඩක් අමතක වෙන නිසා ෆ්‍රෙට් බෝඩ් එක ඔයගොල්ලෝ ප්ලේ කරන තැනක හරි කොහේ හරි නෝටිස් කරලා තියාගන්න පුළුවන්. නැත්නම් print එකක් කරන් තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ බලන හැම එක ටයිම් එකදී කියන්නේ එක වෙලාවක් බලුවොත් ඒ ටයිම් එකේදී එක නෝට් එකක් තියෙන තරක් බලා ගන්න. ෆ්‍රෙට් එකයි ස්ට්‍රින් එකයි. එහෙම බලා ගන්නත් පුළුවන්. ගොඩක් අපේ මේ ටික කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නෝට්ස් ටික අපි දිගටම ප්ලේ කරන්න යද්දි ස්කේල් ටික ප්ලේ කරද්දි මේ ඇඟිලි තියෙන තැන් අතන මේ ෆ්‍රෙට් එකට අදාළ නෝට්ස් එක නිකම්ම මතක හිටිනවා. මොකද 6th එකේ තියෙන නෝට්ස් ටිකම තමයි E ෆස්ට් එකේ තියෙන. එතකොට ඒ දෙකම කවර් කරගන්න පුළුවන් එක ස්ට්‍රින් එකක නෝට්ස් ටිකක් මතක තියාගත්තොත්. ඒතර මේ හැම නෝට් එකක්ම මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පොසිෂන් මාක් තියෙනවානේ 3 5 7 9 12. මේ වේග තියෙන ටික විතරක් මතක තියාගත්තත් දෙපැත්තේ නෝට්ස් එක අපිට හොයාගන්න ලේසියි. දැන් පොසිෂන් 2 එකේ පස්වෙනි ෆ්‍රෙට් එකේ තියෙන C නෝට් එක. ඒතකොට මෙතන C නම් ඔයාලා අනිවාර්යෙන් ගොඩ සෙමිටෝන් නෝට් එක මතකයි නම් C එකට ෆ්‍රෙට් එකක් අඩු වුණොත් තියෙන්නේ B නෝට් එකක්. C එකට ෆ්‍රෙට් එකක් වැඩි වුණොත් තියෙන්නේ C ෂාප් නෝට් එකක්. ඒතකොට පස්වෙනි ෆ්‍රෙට් එකේ නෝට් එක දැනගත්ත කියන්නේ දෙපැත්තේ නෝට් දෙක හොයාගන්න පුළුවන්. දැන් ඊළඟට B ස්ට්‍රින් එකේ තියෙන E කියන එක. පස්වෙනි ෆ්‍රෙට් එකේ. ඒතර මෙතන E නම් එකක් ෂාප් වුණොත් ඒ කියන්නේ වැඩි වුණොත් F වෙනවා. මේ E එකෙන් එකක් ෆ්ලැට් වුණොත් නැත්නම් අඩු වුණොත් E ෆ්ලැට් වෙනවා. ඒතර මේ එක නෝට් එකක් දැනගත්තාම දෙපැත්තේ නෝට් දෙකම හොයාගන්න පුළුවන්. අඩු වුණොත් ෆ්ලැට් වෙනවා, වැඩි වුණොත් ෂාප් වෙනවා. ෂාප් ෆ්ලැට් වෙන්නේ නැත්තේ B එකේ ඉඳන් C එකේ ඉඳන් එකක් අඩු වුණොත් C ෆ්ලැට් නෙමෙයි එන්නේ B නෝට් එකක්. E එකට පස්සේ එන්නේ හැම වෙලේම E ෂාප් නෙමෙයි F නෝට් එකක්. ඒ දෙක විතරයි වෙනස් වෙන්නේ නැත්තේ අනිත් ඔක්කොම ටික ඒ නෝට් එකම ෂාප් වෙනවා, ෆ්ලැට් වෙනවා. ඕකේ. හරි දැන් අපි පොසිෂන් දෙකක් තුන්වෙනි පොසිෂන් එක සර් ලේසි නේ ටිකක් ගන්න. කියන එකද? අන්තිමට දැන් ගාපු එක ටිකක් ලේසි ගන්න. ඔව්. මොකද ඒකේ අපිට ලේසි ළඟ තියෙනවා. ඔව් ළඟ තියෙන නිසා. හරි. එතකොට සාමාන්‍ය දැන් ඔය අපි ප්ලේ කරපු එක කොටසකට අපි කියන ඔක්ටේව් එකක් කියලා. ඔක්ටේව් කියන්නේ නෝට්ස් 8ක්. ඔක්ටේව් කියන්නේ 8නේ. එතකොට එක ඔක්ටේව් එකක් තමයි ප්ලේ කරේ. එතකොට මෙතනදී අපි ඕපන් පොසිෂන් එකේ එක ඔක්ටේව් එකක් ප්ලේ කරා. ඊළඟට ඕපන් නැතුව අපි ප්ලේ කරා පොසිෂන් 1 එක. ඒක එක ඔක්ටේව් එකක්. මෙතන තියෙනවා තව ඔක්ටේව් එකක්. ඕකේ ඊළඟ කොටසට එන්න C major 2 octave කියලා එකක් තියෙනවා.
එකත් මෝබල් කියන එකේ මම හේතුව මම පැහැදිලි කරන්න ඒක දාලා තියන්නේ නැහැ කියලා. මෙතනදී වෙලා තියෙන්නේ ෆස්ට් පොසිෂන් එකයි දෙවෙනි එකයි දෙකට එකට කම්බයින් කරලා තියෙන්නේ. දෙකම එකට සෙට් කරලා තියෙන්නේ. එතකොට පළවෙනි පොසිෂන් එක ඉවර වෙලා සෙකන්ඩ් පොසිෂන් එක පටන් ගන්නවා. පළවෙනි පොසිෂන් එක ඉවර වෙන්නේ G string එකේ පස්වෙනි fret එකකින්. ඒ කියන්නේ C note එකකින්. ඒතර දෙවෙනි පොසිෂන් එක ස්ටාර්ට් වෙන්නේ මේ C note එකෙන්ම තමයි. අපි මේකට කියනවා 2 octave එකක් කියලා. සාමාන්‍යයෙන් අපි beginners ලා අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකොට අපි play කරන්නේ ඉස්සලම octave එකක් play කරන ඊළඟට 2 octave. අපි ටිකක් තව advance වෙද්දි තමයි අපි 3 octave play කරන්නේ. එතකොට මෙහෙන් පටන් ගත්තාම ඉවර කරන්න තියෙන්නේ මේ හරිය. එතකොට octave 3ක් play වෙනවා. අපි සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න 2 octave එක හොඳටම ඇති. ඒතර මේකෙත් ඇඟිලි හතරම පාවිච්චි කරලාද ගහන්න තියෙන්නේ? ඔව්. පළවෙනි එකේ ඇඟිලි හතර එහෙම පාවිච්චි කරලා ඊළඟ ඔක්ටේව් එකේදී අපි පොඩි ඇඟිලි ටික මූව් කරන්න ඕනේ. මම ඒක කියන්නම් වෙනස් වෙන තැන. හරි. මෙතන අපි පටන් ගන්නෙ A string එකේ පස්වෙනි fret එකෙන්මයි. first position එක තියෙන notes ටිකම තමයි මෙතන තියෙන්නේ. C D F G A B C. පළවෙනි position එක play කරලා අපි නතර කරමු. C note එක, D note එක, E, F, G, A, B, C. First position එකේදී අපි සුළඟිල්ලෙන්නේ C note එක touch කරේ. මෙතනදී C, D, E, F, G, A, B. B වලින් නවත්ත ගන්න. ඊළඟට මේ C එක පටන් ගන්න ඕනේ ආයෙත් පළවෙනි ඇඟිල්ලේ. දෙවෙනි second position එකේ අපි start කරන්න තියෙන එතන ඉඳන්. first position එකේ B වෙනකම් play කරා. ඊළඟට C note එක වෙනකොට අපි සුළඟිල්ල වෙනකොට අපි තියෙනවා පළවෙනි ඇඟිල්ල. ඉතින් second position එක continue කරන්න තියෙනවා. මම play කරලා පෙන්නන්න. C D E F G A B වලින් නවත්ත ගත්තා. C එකට ආයෙත් මේ ඇඟිල්ලම ගේන පළවෙනි ඇඟිල්ල. C D E F G A B C. පැහැදිලිද? ඒක වෙනස් වෙන්නේ B එකෙන් නවත්ත ගන්නවා. අපි ඒ පොසිෂන් එක එකට කනෙක්ට් කරන්න ඕන නිසා අපි ආයෙත් පළවෙනි ඇඟිල්ලම ගන්නවා. පස්වෙනි string එකේ C note එකට. පස්වෙනි fret එකේ G එකේ. B එකෙන් නවත්ත ගත්තා. දැන් second position එක continue කරන්න තියෙනවා. ඒකට හේතුව ඒක පළවෙනි ඇඟිල්ලම අපි ගන්න. එතකොට අපිට මේ running එක යන්න ලේසි. එහෙම නැත්නම් අපි එහෙම ගියොත් එහෙම අර ඇඟිලි තියෙන position ටික වෙනස් වෙනවා. අපිට ස්පීඩ් එකක් ගාලා ගන්න පුළුවන් first finger එක අන්තිම C එකට. middle C එකට. ඒක descending යනකොටත් ඒ විදිහටම තමයි අපි එනකොට C B A G F E D C B note එකට අපි තුන්වෙනි ඇඟිල්ල තියා ගන්න ඕනේ. B A G F E D C.
either 2 octave එක first position එකයි second position එකයි එකට අපි play කරන එක තමයි තියෙන්නේ. සර් පොඩි දෙයක් කියනවා ප්ලේ කරන විදිය තේරුණා. මම Okay. පොඩ්ඩක් පරක්කු ක්ලාස් එකට ජොයින් වෙන්නේ. මේකේ දැන් G natural minor 2 octave එකේ G to C කියලා මොකද්ද දාලා තියෙන්නේ සර්? ඔව්. ඒක මම කියන්නේ අපි තාම ඉන්නේ C major 2 octave එකේ. හරි. මම ඊළඟ කොටසට එන්න. right. සර් රිවර්ස් එකට යනකොට මූව් කරන්නේ මොන ඇන්ගල් එකටද ආපහු C ඔව්. එකට? අපි C එක normal second position එක මේ විදිහට එනවා. C එකම පළවෙනි ඇඟිල්ලමයි තියෙන්නේ C එකට. B එකට තුන්වෙනි ඇඟිල්ලම තමයි පාවිච්චි කරන්නේ. එතකොට B එකට තමයි මූව් කරන්නේ නේද? ඔව්. C එකෙන් තමයි B එකට තමයි ගන්නෙ. අවරෝහණය එද්දී. B. ආරෝහණයදී අපි කෙලින්ම C එකට එන්න පළවෙනි ඇඟිල්ල. අවරෝහණයදී B එකට එන තුන්වෙනි ඇඟිල්ලේ. මෙතනදී mobile කියලා දාලා තියෙනවා 2 octave එකේ අර position 1 එකේ 2 එකේ දෙකම තියෙනවා. හරි ඊළඟ page එකක් ටිකක් බලන්න 11 වෙනි page එක. ඒකේ තියෙනවා D major 2 octave කියලා. හරි ඒ දෙකම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම් බලන්න මේ C major 2 octave එකයි D major 2 octave එකයි දෙකේම තියෙන එකම විදිහට තමයි notes ටික තියෙන්නේ. හැබැයි notes ටික වෙනස් වෙනවා. මොකද sharp flat sharps note දෙකක් add වෙනවා D major වලදී. හැබැයි අර note තියෙන pattern එක අපි ඇඟිලි යවන pattern එකයි ඒ notes තියෙන shape එකයි දෙකම එකයි. ඒකේ වෙනස වෙලා තියෙන්නේ. හතරෙන් පටන් ගන්න එක නේද? ඔව්. අපි තුන්වෙනි fret එකෙන් පටන් අරන් මේ විදිහට play කරොත් තියෙන්නේ C major 2 octave එක. අපි පස්වෙනි fret එකෙන් පටන් අරන් play කරොත් එන්නේ D major 2 octave එක. ඒතර fret එක වෙනස් කරොත් තමයි scale එක වෙනස් වෙන්නේ. ඒතර notes ටික කොහොමද වෙනස් වෙනවා? අපි play කරන pattern එක ඒ shape එක වෙනස් වෙන්නේ නැහැ. ආයෙ රිපීට් කරන්න පොඩ්ඩක් සර්. හරි. අපි C major 2 octave එක ඉස්සෙල්ලාම පටන් play කරමු. C major 2 octave එක. C major අපි start කරේ තුන්වෙනි fret එකෙන්. එතකොට මම ඒකම පස්වෙනි fret එකෙන් start කරනවා. අපි හිතමු මෙතන C තියෙනවා කියලා. අර තියෙන විදිහටම play කරගෙන යනවා. C major 2 octave විදිහටම තමයි play කරේ. හැබැයි මේක D major 2 octave එක. වෙනස වෙන්නේ අපි start කරන fret එක වෙනස් වෙන එක විතරයි. පැහැදිලිද? Sir, excuse me. ඔව්. Sir, මේ අර C major එකේ sir ආපහු reverse එකට යනකොට පොඩ්ඩක් ඇඟිලි පොඩ්ඩක් ආයෙ පුචුට්ටක් කරලා අර මේ B එක දෙවෙනි එකේ ඇඟිල්ලෙම B එක යන්න ඕනද? ඔව් මෙතනදී අපි normal ඒ ගිය විදිහටම C එකට එන්න ඊළඟට B එකට තමයි අපි ආපහු තුන්වෙනි ඇඟිල්ල ගන්න ඕනේ. අර ගිය විදිහටම තමයි අනිත් පැත්තට එන්නත් ඕනේ. හරි sir. පැහැදිලිද? C major 2 octave එක විදිහම තමයි D major 2 octave එකක් තියෙන්නේ. එතකොට වෙනස වෙන්නේ fret number එක විතරයි. fret number එකයි notes ටිකයි. හැබැයි notes තියෙන පිළිවෙල, ඒ කියන්නේ ඒ note අපි play කරන shape එක එකයි. පැහැදිලිද? මේ play කරනකොට දැන් අපි කියමු මේ C major position 1 එක play කරලා අර එකට යනවා දැන් මූ එක යද්දි මේ final එක හතර අන්තිමටම C එකනේ තියෙන්නේ. ඊළඟ පටන් ගත්තත් ආයේ C එක press කරා C එක නැද D එකෙන් පටන් ගන්න නේද ඊළඟ කෑල්ල. දැන් C එකත් එක්කද පටන් ගන්න. නෑ C එක බලන්න play කරන්නේ නැහැ.
හරි හරි එක පාරට. හරි එතකොට මේ C major 2 octave pattern එක හොඳට ප්‍රැක්ටිස් කරොත් අපිට D major play කරන්නත් ලේසියි. මොකද ඒ pattern එකම තමයි play කරන්න තියෙන්නේ. එතකොට මම play කරේ අපි third fret එකේනේ C major එක. ඊළඟට D major කියන්නේ පස්වෙනි fret එකෙන් start වෙන්නේ. අපි ඒ pattern එකම හතරවෙනි fret එකෙන් start කරලා play කරොත් එන්නේ C sharp major 2 octave scale එක. ඒකත් එක්කම බලන්න E major 2 octave එකක් තියෙනවා. ඒකෙත් බලන්න notes ටික පිටලා තියෙනවද? ඒ කියන්නේ shape එකම තමයි තියෙන්නේ. මේ scale එකකින් scale එකට notes ටික විතරයි වෙනස් වෙන්නේ. notes ටිකයි fret number එකයි විතරයි change වෙන්නේ. ඔය play කරන shape එක ඔක්කොම එකයි. ඊළඟට F එකත් බලන්න අපි වැඩි වෙනම ප්‍රැක්ටිස් කරනවා. F major 2 octave එකත් අර විදිහටම තමයි හැබැයි ස්ටාර්ට් කරන්නේ 8 වෙනි fret එකේ. හරි. එතකොට අපි දන්නවනේ මේ notes ඔක්කොම ප්‍රධාන notes 7ක් තියෙනවා. sharp flat notes 5ත් එක්ක ඔක්කොම notes 12ක් තියෙනවා. ඒතර හැම note එකකටම scale එකක් තියෙනවා. හැම note එකකටම major scale එකක් තියෙනවා. එතකොට අපිට මේ notes 12ට scale 12ක් අපි play කරන්න ඕනේ practice කරන්න ඕනේ. හැබැයි ඒ 12 තියෙන්නේ shapes 12ක් නෙමෙයි තියෙන්නේ. shapes දෙකයි තියෙන්නේ. එක pattern එකකින් scale 6ක් play කරන්න පුළුවන්. notes 6ක් play කරන්න පුළුවන්. 6ක scale ටික. අනිත් pattern එකෙන් අනිත් 6 කවා කරන්න පුළුවන්. එතකොට major scale ඔක්කොම ටික play කරන්න ඕගොල්ලෝ practice කරන්න ඕනේ pattern දෙකයි. මේ පළවෙනි pattern එක තමයි මේ C major 2 octave කියන එක. පැහැදිලිද? එතකොට C major 2 octave එකේ ඉඳන් C එකේ ඉඳන් F එක අතර තියෙන ඔක්කොම scale ටික මේ pattern එකෙන් practice කරන්න පුළුවන්. මම play කරලා බලන්න. ඉස්සෙල්ලාම C major 2 octave එක. මම second finger කියන පස්වෙනි fret එකේ. එතකොට එන්නේ D major 2 octave. fret එක E major 2 octave. අටවෙනි fret එක F major 2 octave. එකම විදිහට පළවෙනි pattern එක හොඳට practice කරොත් notes ටික බලාගෙන ප්ලේ කරන්න. ඒ shape එකටම නිකම්ම ඇඟිලි ටික යනවා. ගොඩක්කට අපි ප්ලේ කරද්දී මේ හැම ස්කේල් එකක්ම වෙන වෙනම ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය නැහැ. ඒතකොට මොකද පැටර්න් දෙකයිනේ තියෙන්නේ. පළවෙනි පැටර්න් එකේ ස්කේල් 6ක් ප්ලේ කරන්න පුළුවන්. අපි ගොඩක් කරලා sharp flat එක වැඩිපුර ફોකස් කරන්නේ නැහැ. වැඩිපුර ප්ලේ කරන්නේ නැහැ. ප්‍රධාන notes ටික වල ස්කේල් එක ප්ලේ කරාට පස්සේ දැන් C එක දන්නවනේ C sharp කරන්න ඕන නම් අපි එක fret එකක් ඉස්සරහට අරගෙන අර pattern එකම play කරගෙන යනවා. පැහැදිලිද? ඒතර ඔයගොල්ලෝ C major 2 octave practice කරනවා හොඳට. ඊළඟට ඒකම පස්වෙනි fret එකෙන් start කරලා ඒ විදිහටම play කරනවා. ඒක D major 2 octave. වෙනස් වෙන notes ටික ටිකක් touch එකේ ඉන්න. මොකද C major වලදී sharp flat කිසිම note එකක් එන්නේ නැහැ. D major එකේදී F sharp වෙනවා, C sharp notes දෙක එනවා. E major එකේදී notes 4ක් එනවා. sorry 3ක් එනවා. C sharp, D sharp, F sharp, G sharp 4ක් එනවා. F major එකේදී එන්නේ එක flat එකක් එනවා. B flat කියන note එක තමයි F major එකේදී එන්නේ. පැහැදිලිද? ඔය හැම එකෙන්ම සාරීගාම පාදනිස දෙන්නේ නෑ. ඒ sound එක තමයි එන්නේ. හැබැයි notes ටික වෙනස් වෙනවා. ඒ වුණාට sound එක ඒක එන්නේ නේ notes වෙනස් කරනවා. sound එක ඒකම තමයි එන්නේ. වෙනසක් හැබැයි notes වෙනස් නේද? notes වෙනස්.
එතකොට ඒ සවුන්ඩ් එක ආවට අර ෆ්‍රීකවෙන්සි ගාන වෙනස් වෙනවා. ඒ කියන්නේ නෝට්ස් ටික වෙනස් වෙනවා කියන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ page එකේ තිබ්බ සර් කියලා C එකනේ. ඒක එහෙම වෙන්නේ නැහැ හැම වෙලාවෙම නේ. අයිත් කියන්නේ දැන් අපේ page එකේ දාලා තියෙනවා ඔව්. C කියන්නේ සර් කියන එක D කියන්නේ రీ කියන එකනේ. ඒතර හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ නේ. නෑ ඒ විදිහට තමයි එන්නේ. දැන් අපි D මේජර් ස්කේල් එක පටන් ගන්න D වලින්නේ. ආ හා. එතකොට D එක තමයි පළවෙනි නෝට් එක. එතකොට D ඊළඟට එන්නේ E එකක්, ඊළඟට F sharp, G, A, B, C sharp, D. C එකෙන් පටන් ගන්නවා නම් C එකෙන් ඉවර වෙනවා. ඒ C එකයි අනිත් C එකයි high C එකයි මැද තියෙන නෝට්ස් ටික තමයි C මේජර් වලට එන්නේ. D මේජර් වලට එන්නේ D එකයි ඊළඟ D එකයි අතර තියෙන නෝට්ස් ටික. හරි හරි. අපිට නෝට්ස් එක මතක තියාගන්න ඕන නේද? මේ කියන්නේ G මේ sharp තියෙන තැන් ටික කියන එක ප්ලේ කරන්න ස්පෝන් ප්ලේන් කරනකොට නෑ අපි එහෙම මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි මේ නෝට්ස් ටික ස්කේල් ටික වැඩිපුරම ප්ලේ කරන්නේ අදිසිය මේ නෝට් එකක් තියෙන තැනක් ඔයගොල්ලෝ දැනගන්න අයිඩියා එකක් එන්න. මොකද අපි ටැප් නොටේෂන් එක යද්දි අපිට මේ තියෙන නෝට්ස් මොනවද කියලා ફોකස් වෙන්නේ නැහැ. හැබැයි අපි මේ දැනගන්න ඕනේ මේ නෝට්ස් කොතනද තියෙන්නේ, C එක කොතනද තියෙන්නේ එහෙම කියලා. දැන් සර් ප්‍රස්තාර තියෙනවානේ. සර් ප්‍රස්තාර වල දැන් ඉංග්‍රීසි වලින් දාලා තියෙන මේ වගේ නෝට්ස් ටිකක් දාලා එහෙම නොටේෂන් එකක් આવත් උතර ඔයගලන්ට ප්ලේ කරන්න පුළුවන්. මොකද නෝට්ස් කියන තැන් ටික ස්කේල් වලදී අහුවෙලා තියෙන නිසා. ඒක ලොකුවට පාඩම් කරගන්න එහෙම මතක තියාගන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් එහෙම ඒ නෝට්ස් වල තියෙන ස්කේල් මොනවාද, ෂාර්ප් ෆ්ලැට් මොනවාද එන්නේ කියලා සාමාන්‍යයෙන් ඔය එක්සෑම් වලදී තමයි ගොඩක් එන්නේ. එහෙම නැතුව අපි නිකන් normally අපි ගිටාර් එක ප්ලේ කරද්දී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි දැනගෙන ඉන්න ඕනේ මේ නෝට්ස් මෙතන තියෙන්නේ. මේ දේවල් ටික දැනගෙන ඉන්න. එතකොට ඔයාලගේ knowledge එකටත් හොඳයි. කාට හරි කියලා දෙනකොට නැත්නම් මේ තියෙන්නේ මොන නෝට් එකද කියලා අහුවොත් එමේ අයිඩියා එකක් නැහැ නේ මොකද්ද කියලා. ඕකේ. මේජර් ස්කේල්ස් වල එතකොට 2 ඔක්ටේව් එකෙන් F එකට යනකම් ප්ලේ කරන්න පුළුවන්. ඕකේ. අපි ඒ ටික ප්‍රැක්ටිස් කරලා F එකට යනකම් ප්‍රැක්ටිස් කරලා අපි ඊළඟ දවසේ ඊළඟට යන G මේජර් 2 ඔක්ටේව් එකට තියෙනවා. නැත්නම් ඔක්කොම එක දිගටම ඔයගොල්ලන්ට ටිකක් ඕරින් වෙන්න පුළුවන්. ඔක්කොම ස්කේල්ස් තියෙන ප්ලේ කරන්න. හරි. එතකොට ඊළඟ පැටර්න් එක තියෙන්නේ G මේජර් ස්කේල් එක. එතකොට ඒකේ පැටර්න් එක වෙනස් වෙනවා. අපි මූවබල් කරලා ප්ලේ කරපු පැටර්න් එක නෙමෙයි G මේජර් 2 ඔක්ටේව් එකේදී ෆ්‍රෙට් 4කින් කෙලින්ම පහළට තමයි ප්ලේ කරන්න තියෙන්නේ. එතකොට G එකයි, A එකයි, B එකයි තව C එකක් තියෙනවා. ඔය නෝට් ඔය ස්කේල් හතරම ප්ලේ කරන්න තියෙන එකම පැටර්න් එක. ඒකත් C මේජර් 2 ඔක්ටේව් ඒ ටික ප්‍රැක්ටිස් කරලා try එකක් දෙන්න අපි ඊළඟ දවසේ මේ ටික කරමු. ඕකේ. ඊළඟ තව ස්කේල්ස් වර්ගයක් තියෙනවා. ඔතන ප්‍රශ්නයක් ඇහුවා G to C දාලා තියෙන හේතුව මොකද්ද කියලා. ඒතර මේකෙදි වෙන්නේ C එකේ ඉඳන් F එකට තියෙන ඕනම ස්කේල් එකක් මේ පැටර්න් එකෙන් ප්ලේ කරනවා කියලා තමයි ඔතනදී G to C කියලා දාලා තියෙන්නේ. අපි මේජර් 2 ඔක්ටේව් එකේ මූවබල් කියන්නේ ඉස්සරහට ගන්න පුළුවන් කියන එකද? ඔව් අපිට පැටර්න් එක චේන්ජ් කරලා ෆ්‍රෙට් එක චේන්ජ් කරලා ඒ පැටර්න් එකම තමයි ප්ලේ කරගෙන යන්නේ. ඒක ගොඩක් වැදගත්. මොකද අපිට ස්කේල්ස් වගේම අපි ඊළඟට කෝඩ්ස් ඉගෙන ගන්න කෝඩ්ස් වලත් සමහර කෝඩ් එකක් මෙතන ප්ලේ කරොත් එක කෝඩ් එක ෆ්‍රෙට් එක ඉස්සරහට ගත්තොත් තව කෝඩ් එකක්. එතකොට ඒ වගේ ගොඩක් මේවා ලේසියි. එතකොට මොකද හැම කෝඩ් එකම මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන F එකක් තියෙනවා නම් එකක් ඉස්සරහට ගත්තොත් මතක තියාගන්න ඕනේ F එකට පස්සේ තියෙන සෙමිටෝන් එක F sharp. එතකොට මේක F sharp මේජර් එකක්. G එක G sharp. අනිවාර්යෙන් සෙමිටෝන් ඕඩර් එක මතක තියාගන්න ඕනේ. C එකට පස්සේ මොකද අපි ඔක්කොම half step තියෙන සෙමිටෝන් වලින් තමයි වෙනස් වෙන්නේ. මේක ෆ්‍රෙට් එක ඊළඟ ෆ්‍රෙට් එක යනවා කියන්නේ සෙමිටෝන් එකක් වැඩි වෙනවා.
අනිත් පැත්තට යනගෙන සෙමිටෝන් එකක් අඩු වෙනවා. C ඊළඟට C sharp, D, D sharp, E, F, F sharp, G, G sharp, A sharp, B, C. ඔන්න ඔය කියන නෝට්ස් 12 අනිවාර්යෙන් ඒක නම් කටපාඩම් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක ඇතුලේ තමයි ඔක්කොම දේවල් ටික වෙන්නේ. ඕකේ. ඊළඟට අපි යන් page number 15 15 වෙනි page එකට එන්න. ඒක තමයි වැදගත්ම පාඩම අපි පටන් ගන්න හදන්නේ. දෛවයෝගයකින් ඔය දෝ සින්දු යන්නේ G major scale එකේද? ඔව් G major scale එක යන්නේ. සර් ඒක තනිකරම ඒ කියන්නේ G major scale එකමද ඒක ප්ලේ කරන්න තියෙන්නේ? ඔව් scale එක තුට්ටක් තරහ නැතුව එක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්න පුළුවන්ද? ඔව්. scale එකේ notes ටිකම තමයි ප්ලේ කරන්නේ. ඒතර අර අපි G major වලට යන්නේ G A B C ඔය order එක නෙමෙයි තියෙන්නේ. ඒ scale එක ඇතුලේ ඒ notes ටික change කරලා තියෙනවා. ඒක බේස් මේ වලුත් ප්ලේ කරනවා නේද සර්? උඩ කම්බි වලින් E6 එකෙන් ගොඩක් අය මම දැකලා තියෙනවා සර් එහෙම ප්ලේ කරනවා. ඒක එතකොට සර් ඒ කියන්නේ ලස්සන වෙනස් වෙන්නද එහෙම ප්ලේ කරන්නේ? ඒ කියන්නේ මේ පාර්ට් එකමද? ඔව් සර්. දැන් උඩ කම්බි වලින් බේස් කම්බි වලින් ප්ලේ කරනවා ගොඩක් අය මම දැකලා තියෙනවා සර් ඒක. ඔව් ඒක බේස් කම්බි වලටත් එනවා. පටන් ගන්න තියෙන්නේ මේ හයි නෝට්ස් වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක ඉන්ට්‍රෝ එකේදී thank you sir. ඒකේ 2 octave එක ඇතුලේ තියෙන ඔක්කොම notes ටික යනවා. යනවා සර්. ඕකේ. හරි දැන් එතකොට ප්‍රධාන අපි දන්නවා semitones ඔක්කොම notes 12ක් තියෙනවා. ඒතර scale එකක් කියන්නේ ඒ 12න් අපි 7ක් group කරගන්න තියෙනවා. ඒතර scale එකට notes 7ක් තියෙනවා. ඊළඟ දැන් අපි ආවලා තියෙනවා chords වලට. chord එකක් කියන්නේ මේ notes 3ක් එකතු වෙලා scale එකේ notes 3ක් එකට එකතු කරලා play කරපු එන sound එක තමයි අපි chord එකක් කියලා කියන්නේ. ඒතර chord එකක් හැදෙන්න අඩුම notes දෙකක් හෝ දෙකට වැඩිපුර තියෙන්න ඕන. chords දෙකක් තියෙන chords තියෙනවා notes දෙකක් තියෙනවා. අපි ඒවා ගොඩක් කරලා rock music වලදී තමයි පාවිච්චි කරන්නේ. අපි ඒවට power chords කියලා කියනවා. ඒතර ගොඩක් කරලා අපි normal guitar එක play කරද්දී අපි power chord choose කරන්නේ නැහැ. එතකොට සාමාන්‍ය notes 3ක් එන්න ඕනි chord එකකට. power chords එක නැතුව power chords වලට එන්නේ notes දෙකයි මම එකත් පැහැදිලි කරන්න. ඒතර notes 3ක එකතුවක් තමයි මේ chord එකක් කියලා කියන්නේ. ඒතර EM කියන එකේ කෝඩ් එකයි නේද? ඔව්. ඒකේ notes 3ක් තියෙනවා E minor කියන එකේදී. ඒකේ අර ඇඟිලි දෙකක් තියෙන එක නෙමෙයි මම කියන්නේ. notes 3ක්. එතකොට අපි දැන් C major scale එක මතකයි නේද හැමෝටම C D E F G A B C. මේකෙදි C major scale එකේදී පළවෙනි note එකයි තුන්වෙනි එකයි 5යි. එතකොට පළවෙනි එක C D E. එතකොට E තමයි දෙවෙනි තුන්වෙනි note එක. C එකයි E එකයි පස්වෙනි එක කියන්නේ 3 4 5. කියන්නේ G note එක. C major scale එකේ 1යි 3යි 5යි. ඒ කියන්නේ C E G මේ note තුන එකට play කරොත් එන්නේ C major chord එකක්. අපි ඒතකොට මේ notes තුන විතරක් අපි play කරන සාමාන්‍ය අපිට piano එකක් keyboard එකක් වගේ තියෙනවා නම් අපි මේ notes තුන විතරයි touch කරන්නේ. එතකොට sound එන්නේ C major chord එක. හැබැයි අපි guitar එකේදී
එකම නෝට් එක දැන් දෙකක තියෙනවානේ. දැන් 6 එකත් මේකත් තියෙයි මේකත් තියෙයි. එතකොට මේ නෝට්ස් තුනක් ප්ලේ කරනවා කියලා ඒ නෝට් තුන විතරක් නෙමෙයි. සමහරවිට එකම නෝට් එක දෙපාරක් තුන් පාරක් ප්ලේ වෙන්න පුළුවන්. ඔතන අපිට ස්ට්‍රින්ග් 6ක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා පස්වෙනි ෆ්‍රෙට් එකේ මෙතන තියෙන C නෝට් එක. ඊළඟට සෙකන්ඩ් ස්ට්‍රින්ග් එකේ ෆස්ට් නෝට් එකත් ෆස්ට් ෆ්‍රෙට් එකත් C නෝට් එක. එතකොට එකම නෝට් එක දෙපාරක් ප්ලේ වෙනවා මේ C මේජර් කෝඩ් එක අපි ප්ලේ කරනකොට. ඊළඟට E ෆස්ට් එකේ තියෙන E නෝට් එකක් ආයි මෙතනත් E නෝට් එකක් ප්ලේ වෙනවා. කොහොම හරි අර නෝට්ස් තුනම තමයි තියෙන්නේ. එක්කෝ C දෙකක් තියෙන්න පුළුවන් නැත්නම් E දෙකක් තියෙන්න පුළුවන් නැත්නම් G දෙකක් තියෙන්න පුළුවන්. ඒතර කෝඩ් එකේ එන නෝට්ස් එක හොයාගන්න ඕන නම් ස්කේල් එකේ 1 3 5 නෝට්ස් එක අපි ගන්න ඕනේ. ඒක තමයි කෝඩ් එකක් හැදෙන ෆෝමියුලා එක. 1 3 5 ඒක ස්කේල් එකකින් විතරයි බලන්න පුළුවන්. ස්කේල් එකේ 1 3 5යි. හරි. how to play chords කියලා තියෙනවා. ඒත් මාතෘකාව පළවෙනි ෆොටෝ එක දිහා බලන්න. මේකේ දාලා තියෙනවා ෆ්‍රෙට් නම්බර් එකක් දාලා තියෙනවා. ඊළඟට නට් කියලා එකක් දාලා තියෙනවා. ඊළඟට ෆින්ගර් ප්ලේස්මන්ට් කියලා තියෙනවා. මැද නම්බර්ස් දාලා ඩොට්ස් එකක් තියෙනවා. හරි. අපි ටැප් නොටේෂන් ප්ලේ කරේ ගිටාර එක හරහට ස්ට්‍රින්ග් 6 තියාගන්න. මෙතන තියෙන්නේ ඔයගොල්ලෝ ගිටාර එක කෙලින් තියාගත්තොත් මේක රයිට් දකුණු පැත්තේ තියෙන්නේ E ෆස්ට් එක. වම් පැත්තේ තියෙන්නේ E6 එක. උතක තියාගන්න. වම් පැත්තේ තියෙන්නේ E6 එක, දකුණු පැත්තේ තියෙන්නේ E ෆස්ට් එක. කෙලින් අතර තමයි මේ කෝඩ්ස් ටික නොටේෂන් කරලා තියෙන්නේ. හරි. එතකොට අනිවාර්යෙන් අපි බලන්න ඕනේ ෆ්‍රෙට් නම්බර් එක. මෙතන දාලා තියෙන ෆ්‍රෙට් නම්බර් 3 කියලා දාලා තියෙන පළවෙනි ෆොටෝ එකේ ෆ්‍රෙට් නම්බර් එක බලන්න හේතුව තමයි අපි අර ස්කේල් එකේදීත් අපි මූවබල් ඒවා ප්ලේ කරන්නේ. එකම පැටර්න් එක ෆ්‍රෙට් එක වෙනස් කරලා ප්ලේ කරනවා. අපිට කෝඩ්ස් වලත් එහෙම ප්ලේ කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ෆ්‍රෙට් නම්බර් එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ මොන ෆ්‍රෙට් එකේද ප්ලේ කරන්න තියෙන්නේ කියලා. ඊළඟට නට් කියලා දාලා තියෙන්නේ මෙන්න මේ කොටස. අපි හිතමු ෆ්‍රෙට් නම්බර් එකක් දාලා නැහැ කියලා. මේ කොටස ටිකක් ඩාර්ක් ටිකක් මහත බ්ලැක් ලයින් එකකින් දාලා තියෙනවා. එහෙම තියෙන්නේ මුලින්දම පටන් ගන්නවා කියලා අයිඩියා එක දෙන්න තමයි මේ නට් එක ඇඩ් කරලා තියෙන්නේ. ඊට මේ නම්බර්ස් දාලා තියෙන්නේ අපි තියන්න ඕනේ මොන ඇඟිල්ලද කියන එක. අපි ස්කේල් ප්ලේ කරද්දී ඔබට ආවුණා පොසිෂන් 1 එකේදී නම්බර්ස් දාලා තියෙනවා. ඒතකොට අනිවාර්යෙන් ඒ ඇඟිලි ටික තමයි තියන්න ඕනේ. මොකද ඒ ප්ලේස්මන්ට් එක හදලා තියෙන්නේ ඒ ඇඟිලි ටික තියන්න හදලා තියෙන්නේ. අපිට ප්ලේ ගන්න පුළුවන් පහසුම විදියට. අනිත් එක තමයි අපි කෝඩ්ස් චේන්ජ් කරද්දී ගොඩක්ම පහසුයි. ඒ තියෙන විදිහටම ඇඟිලි ටික ටච් කරගෙන හිටියොත්. හරි. දෙවෙනි ෆොටෝ එකේ තියෙනවා උඩින් කතර දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ 5 6 ස්ට්‍රින්ග්ස් වලට. එතන දාලා තියෙනවා don't play this string කියලා. ඊළඟට අන්තිම E ෆස්ට් එකට දාලා තියෙනවා O අකුරක්. ඒක තියෙනවා play open strings. ඒතර මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි string 6ම හැම කෝඩ් එකකටම ප්ලේ කරන්නේ නැහැ. ඒක ලොකුවට ફોකස් කරගෙන ඉන්න ප්ලේ කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කෝඩ්ස් එක ප්ලේ කරනකොට ප්‍රැක්ටිස් කරනකොට හොඳට මතක තියාගන්න ඒ අදාළ ස්ට්‍රින්ග් ටික විතරක් සවුන්ඩ් කරන්න. ඒතර හදිසියවත් ප්ලේ කරන්න ඕනේ නැති එකක් සවුන්ඩ් වුණා කියලා ලොකු ගැටලුවක් එන්නේ නැහැ. හැබැයි කල එක සම්පූර්ණ වෙනස් වෙනවා. සමහර එක දිගට ප්ලේ කරන යද්දී පොඩ්ඩක් වෙන ස්ට්‍රින්ග් එකක් සවුන්ඩ් එන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක් නැහැ. ඒකට හැම කෝඩ් එකකටම ස්ට්‍රින්ග් 6ම ප්ලේ වෙන්නේ නැහැ. කතර දාලා තියෙනවා නම් ඒවා ප්ලේ කරන්න එපා. ඊළඟට O අකුරක් තියලා තියෙන්නේ open string. ඒතර ඒවා අනිවාර්යෙන් ප්ලේ කරන්න ඕනේ. හැබැයි ඒවා ටච් කරන්නේ නැහැ. අපි ෆ්‍රෙට් නම්බර් එකක් ටච් කරන්නේ නැහැ. ෆ්‍රෙට් එකක් ටච් කරන්නේ නැහැ. ඒවා open ප්ලේ කරන්න ඕනේ. ඊළඟ ෆොටෝ එකකින් දාලා තියෙනවා 10 වෙනි ෆ්‍රෙට් එක කියලා දාලා තියෙනවා. ඊළඟට එකේව 3ක් තියෙනවා. ඒතර අපි දන්න පළවෙනි නම්බර් 1 කියලා දාලා තිබුත් අපි පළවෙනි ඇඟිල්ල තමයි තියන්න ඕනේ. 2 කියලා තිබ්බොත් දෙවෙනි ඇඟිල්ල 3 තිබ්බොත් 3. හැබැයි අපිට මෙතන එකේව 3ක් තියෙනවානේ. ඒතර මේ එකේව 3ක් තියෙන අපි ඒකට කියනවා බා කරනවා කියලා. අපි පළවෙනි ඇඟිල්ලෙන්ම මේ ස්ට්‍රින්ග් 6ම කවර් කරගන්න ඕනේ. අපි මේවට කියනවා බා කෝඩ්ස් කියලා.
ස්ට්‍රිං 6ම ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් ඇඟිලි ටික තියන්න තියෙන්නේ. අපි බාර්කෝඩ්ස් වලට එමු. ගොඩක් අයට අමාරුයි කියලා කියන කොටසක් තමයි බාර්කෝඩ්ස් ටික. ඒ හේතුව ටිකක් ප්‍රැක්ටිස් මදි නිසා තමයි. එතන දැන් ඔයගොල්ලන්ගේ මම මුලදීත් මතක් කරා ෆ්‍රෙඩ් බෝඩ් එකයි ස්ට්‍රිං අතර පරතරය ටිකක් වැඩි නම් මේ බාර්කෝඩ්ස් අල්ලන්න ටිකක් අමාරු වෙයි. ඒක වැඩි නම් ඇඩ්ජස්ට් කරගන්න අනිවාර්යයෙන්ම නැත්නම් මේ කෝස් ගොඩක් ටච් කරන්න අමාරුයි. මොකද අපි සම්පූර්ණ weight එක දාන්න ඕනේ මේ string 6ම sound එකකට ඕනේ. මේ තනියෙන් ගිහලා ටච් කරලා play කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒතකොට සම්පූර්ණ string 6ම ටච් කරනවා කියන්නේ ටිකක් වැඩිපුර weight එකක් දාලා play කරන්න ඕනේ. හරි. ඔහොම තමයි කෝර්ස් එක තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් fret number එක බලන්න ඕනේ. ඊළඟට ඒ ඇඟිලි තියලා තියෙන විදිහට අපේ ඇඟිලි හතර තියාගන්න ඕනේ. ඊළඟට කතර දාලා තියෙනවා නම් අපි ඒවා ප්ලේ කරන්නේ නැහැ. ඒ ටික තමයි කෝඩ් ප්ලේ කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ කරුණු තුන. හරි. අපි යමු මේජර් කෝඩ්ස් වලට. ඒතර මේජර් කියන්නේ අපි පටන් ගන්න තියෙන ප්‍රධානම පළවෙනි කෝඩ්ස් වර්ගය තමයි මේජර් කෝඩ්ස් කියන්නේ. ඒතර දැන්ට ලෝකේ ඕනම ගිටාරිස්ට් කෙනෙක් හැම ගිටාරිස්ට් කෙනෙක්ම මෙන්න ඔය පළවෙනි C මේජර් කියන කෝඩ් එක ප්ලේ කරලා තමයි ඒගොල්ලන්ගේ කමන ඒගොල්ලෝ ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඒත් ඔයගොල්ලොත් අද මේ කෝඩ් එකම තමයි ඉගෙන ගන්න හදන්නේ. එතකොට ඉස්සරහට කරගෙන යනවා කියන එක ඔයගොල්ලෝ තමයි ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඕනේ. හැමෝම පටන් ගන්න මේ කෝඩ් එකේ. හැමෝම ඉගෙන ගන්න පළවෙනි ස්ටෙප් එක තමයි මේ C මේජර් කෝඩ් එක. හරි. මෙතන ෆොටෝස් දාලා තියෙනවා. ඊට අමතරව නොටේෂන් එකක් විදිහටත් පොඩි chart එකක් වගේ දාලා තියෙන කෝඩ් එක කොහොමද ප්ලේස් කරන්න කියලා ඇඟිලි ටික. ත්‍රවන්ට ඒ තියෙන ෆොටෝ එක දිහා බලන්නත් පුළුවන් ඇඟිලි ටික කොහොමද තියාගන්නේ කියලා. හරි. පළවෙනි කෝඩ් එක. ඒතර මේජර් කියලා කියන්නේ මේ හැම කෝඩ් එකකටම තියෙන මූඩ් එකක්. දැන් අපි දන්නවනේ අපිට හැපි මූඩ් තියෙනවා, සෑඩ් මූඩ් තියෙනවා, බය වෙන වෙලාවට තියෙනවා, ඊට පස්සේ අපි කන්ෆියුස් වෙන වෙලාවට ඒ වගේ හැම අපේ තියෙන මූඩ් එකට මේ කෝඩ් එකේ සවුන්ඩ් එකක් තියෙනවා. මම මේජර් කෝඩ් එකක් ප්ලේ කරන්නම් ඉස්සෙල්ලාම. ඒතර මේකෙන් එන මූඩ් එක හැපි මූඩ් එකක්. මේජර් ඕන කෝඩ් එකක් ප්ලේ කරත් හැපි මූඩ් එකක් තමයි එන්නේ. ඊළඟට අපිට ආයෙ තියෙනවා මයිනර් කියලා කෝඩ්ස් වර්ගයක්. ඒකේ තියෙන්නේ සෑඩ් මූඩ් එකක් තමයි එන්නේ. ඊළඟට තියෙනවා කාම් විදියට කාම් මියුසික් එතනතර දුකක් නැහැ සතුටක් නැහැ අතරමැද වගේ මූඩ් එකක් මේක. ගොඩක් අය මේ පිළිවෙල කියන සස්කෝඩ් කියලා මේවා පාවිච්චි කරන්නේ ආගමික සම්බන්ධ තියෙන නිර්මාණ වලට. එතකොට අම්මා ගැන නැත්නම් තාත්තා ගැන වගේ මාතෘකාවලට අදාළ සින්දු වලට තමයි මේ කෝඩ්ස් පාවිච්චි කරන්නේ. මේ සින්දුවෙන් තමයි සම්පූර්ණ පාර්ට් එක දාලා තියෙන ඒ කෝඩ් එකෙන්ම. ඒකට කාම් මෝඩ් එක තමයි ඒක එන්නේ. ඊළඟට තව කෝඩ් වර්ගයක් තියෙනවා. ඔකේ. එකක් බය හිතන මෝඩ් එකක්. ගොඩක් කාටුන්ස් වලදී ටෙලිග්‍රාම්ස් වලදී ඒ මූඩ් එකත් එක්ක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ටිකක් අහලා බලන්න ඔය වගේ කෝඩ්ස් තමයි ඒගොල්ලෝ ප්ලේ කරන්නේ. කාටුන්ස් වලදී මේ වගේ සවුන්ඩ් ඇහෙලා ඇතිකොට බලන්න. අනාගේ වයිචන එකක් කියලා තියෙනවා අපිට. අපි කන්ෆියුස් වෙනවා නැත්නම් යම් පුදුම වෙනවා වගේ මූඩ් එකක් තියෙනවා නම් අපි මේ කෝඩ් එක ඇඩ් කරනවා. හැම කෝඩ් එකකටම මූඩ් එකක් තියෙනවා. එතකොට ඔය සින්දු හදද්දී
ඒ සින්දුවේ මීනින් එකත් එක්ක බලලා ඒ වචන වලට ගැලපෙන්න තමයි කෝඩ්ස් ටික ඇඩ් කරන්නේ. දැන් දුක හිතෙන සින්දුවට අපි මේජර් කෝඩ් ප්ලේ කරකට කියන්නේ නැහැ. ඒ සින්දුව කම්පෝස් කරද්දී මෙලඩි දාද්දී ඔය ඔක්කොම දේවල් ටික බලන්න ඕනේ. හරි. අපි යමු C මේජර් කෝඩ් එකට. කෝඩ්ස් වර්ග 3ක් දාලා තියෙනවා. මේ තුනේම තියෙන එකම පැටර්න් එක. එතකොට එකම කෝඩ් එක අපිට තුන් විදිහකට ප්ලේ කරන්න පුළුවන්. පොසිෂන් 3ක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පැටර්න් 3ක් තියෙන ඒ වගේ පැටර්න් දෙකක් සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් එකේ තියාගන්න ඕනේ. දෙකම පැටර්න් එක විතරක් අපි ප්ලේ කරගෙන ඉන්න බෑ. සමහරවිට සෙකන්ඩ් පොසිෂන් එකට යන්න වෙනවල් තියෙනවා. හරි. මේකදී පළවෙනි ඇඟිල්ල තියලා තියෙන්නේ B string එකේ පළවෙනි fret එකට. දෙවෙනි ඇඟිල්ල තියලා තියෙන්නේ D string එකේ දෙවෙනි fret එකට. තුන්වෙනි ඇඟිල්ල තියලා තියෙන්නේ පස්වෙනි string එකේ තුන්වෙනි fret එකට. ඇඟිල්ල එක තියාගන්න මේ විදිහට. පළවෙනි ඇඟිල්ල තියලා තියෙන්නේ B string එකේ පළවෙනි fret එකට. B කියන්නේ දෙවෙනි string එක. මේ විදිහට ඇඟිල්ල එක තියාගන්න. ඔයගොල්ලන්ගේ මෙතන ගිටාර් එක බෝඩ් එක මෙහෙම අල්ල ටච් කරන්න එපා. එතකොට මේ අඩ ඉන්ස්ට්‍රුමන්ට් එක සවුන්ඩ් එන්නේ නැහැ. ඒ නිසා මාකට ඇඟිලි ටිකක් පහට අරගෙන මෙතන ස්පේස් එකක් හදා ගන්න ඕනේ. එතකොට ඉන්ස්ට්‍රුමන්ට් එක හොඳට ක්ලියර්ලි සවුන්ඩ් කරන්න පුළුවන්. හයවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එකට කතරයක් දාලා තියෙන. ඒ කියන්නේ E6 එක ප්ලේ කරන්නේ නැහැ. එක එක 1 by 1 ඉස්සල්ලාම ප්ලේ කරගෙන යන්න. අපි ඇඟිලි වලින් ප්ලේ කරනවා නම් බේස් ස්ට්‍රින්ග් වල තම්බ එක යට ස්ට්‍රින්ග් වල මේ ඇඟිලි තුන. මේ හැම ස්ට්‍රින්ග් එකක්ම හොඳට සවුන්ඩ් එනවා නම් යට ස්ට්‍රින්ග් පහට විතර මේක ඩවුන් එකක් ප්ලේ කරන්න. හැම ස්ට්‍රින්ග් එකම සවුන්ඩ් වෙනවා නම් විතරක් එකපාර ස්ට්‍රින්ග් ඔක්කොම ප්ලේ කරන්න. නැත්නම් මෙන්න වගේ සවුන්ඩ් එනවා නම් බලන්න අනිත් ඇඟිලි ටච් වෙනවා ඇති අනිත් ස්ට්‍රින්ග්ස් වල. සමහර විට weight එක මදි වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් තද කරලා බලන්න. පැහැදිලිද? අපි අනිත් පොසිෂන් එකට අපි ඔටෝම එනවා. ඒ නිසා සෙකන්ඩ් තර්ඩ් පොසිෂන් ගැන වැඩි හිතන්න එපා. අපි ෆස්ට් පොසිෂන් එක විතරක් ප්‍රැක්ටිස් කරගෙන යමු. ඊළඟට අපිට තියෙනවා D මේජර් කෝඩ් එක. ඒක C මේජර් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරගෙන අපිට ගොඩක් සින්දු පටන් ගන්නවා C මේජර් වලින්. ළඟට D මේජර් කෝඩ් එක. මේක ස්ටාර්ට් කරන්නේ මේකේ ෆ්‍රෙට් නම්බර් එකක් දාලා නැහැ. එතකොට අනිවාර්යෙන්ම මතක තියාගන්න ෆස්ට් ෆ්‍රෙට් එකෙන් තමයි ස්ටාර්ට් වෙන්නේ. ඕකේ ඊළඟට අපි නම්බර් 1 කියලා දාලා තියෙන පළවෙනි ඇඟිල්ල තියන්න දෙන්නේ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකට. දෙවෙනි ඇඟිල්ල තියන්න තියෙන්නේ E1 එකේ දෙවෙනි ෆ්‍රෙට් එකට. තුන්වෙනි ඇඟිල්ල තියන්න තියෙන්නේ මේකේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. ෆොටෝ එක දිහාත් බලන්න ඇඟිලි ටික කොහොමද ප්ලේස් කරලා තියෙන්නේ කියලා. මගේ ගිටාර් එකේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැද්ද?
එහෙනම් නැති ප්‍රශ්න මොනවාද තියෙනවද? ඇහෙනවා සර්. පොඩ්ඩක් කනෙක්ෂන් එක බලන්න ඇහෙන්නේ නැති කෙනාගේ. ඕකේ. අපි ඩීමේජ් එකත් ටච් කරලා බලමු මේ විදිහට. ඩීමේජ් එකේ කතර දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ 6th එකයි 5th එකයි දෙකම ප්ලේ කරන්නේ නැහැ. යට ස්ට්‍රින්ග්ස් 4 විතරයි. හැම කෝඩ් එකම යට ස්ට්‍රින්ග් 3 අනිවාර්යයෙන්ම ප්ලේ කරන්න ඕනෙමයි. එතකොට වෙනස් වෙන්නේ මේ බේස් නෝට් තුනෙන් විතරයි වෙනස් වෙන්නේ. සමහර වෙලාවට බේස් නෝට් දෙකක් ප්ලේ වෙනවා. සමහරට ඔක්කොම නෝට්ස් එක ප්ලේ වෙනවා. සමහරට එක බේස් නෝට් එකක් විතරක් ප්ලේ වෙනවා. හරි ඩීමේජ් එකේදී හතරවෙනි ස්ට්‍රින්ග් එක විතරයි බේස් නෝට් එකක් විදිහට ප්ලේ වෙන්නේ. අපි ඒකත් 1 by 1 ප්ලේ කරලා බලමු. ඩීමේජ් කෝඩ් එක. සවුන්ඩ් එක නම් එකපාර ඒ ස්ට්‍රින්ග් හතරටම ප්ලේ කරන්න ඩවුන් එක. පැහැදිලිද? ගොඩක් ක්ලරන්ස් විජර්ඩ්ගේ සවුන්ඩ්ස් එනවා ඩීමේජ් වලින් එන එකක්. ඔය මාල්ටා බම්බර් එකේ කියන සෝන් එකේම ඩීමේජ් එක කියන්නේ ලේසි කෝස්ට් එකක් තියෙන්නේ. මම ඒ නොටේෂන් ටික ටියුට් එකේ නැහැ. මම PDF විදියට බලන්න ඒ ටික ෂෙයා කරන්නම් ගෲප් එකට. ඕකේ අපි ඊළඟ කෝඩ් එකකට යමු. ඊළඟට තියෙන ඊමේජ් කෝඩ් එක. ඒකත් ලේසිම කෝඩ් එකක්. අපිට ෆින්ගර්ස් තුනයි තියන්න තියෙන්නේ. පළවෙනි එක තියන්න තියෙන්නේ G string එකේ පළවෙනි fret එකට. දෙවෙනි එක තියන්න. ඔව්. සර් මේ අනිත් මේ එක කෝඩ් එක විදි තුනක් දාලා තියෙනවානේ. ඒ කියන්නේ මේ පැටර්න් තුනක් දාලා තියෙනවානේ. ඔව් පැටර්න් තුනක් තියෙනවා. මේ තුනම දැන් මෙන්නම ප්‍රැක්ටිස් කරන්න ඕනද? නෑ ෆස්ට් පොසිෂන් එක විතරයි ප්‍රැක්ටිස් කරගෙන යමු. ඊට පස්සේ මම කියන්නම් මොකද මේ පළවෙනි පැටර්න් ෆස්ට් පොසිෂන් එක ගියාට පස්සේ කොහොමද අර ටික ඔටෝම ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ. නිකමන ටිකක් බලන්න C එකයි D එකයි අතරදී C එකේ සෙකන්ඩ් පොසිෂන් එකයි D එකේ සෙකන්ඩ් පොසිෂන් එක දෙකම එකයි. වෙනස් වෙලා තියෙන්නේ ෆ්‍රෙට් නම්බර් එක විතරයි. මේක 3 D එකේ 5. එතකොට third position එකත් එහෙමයි. C එකේ 8 D එකේ 10. එකම කෝස්ට් එක තමයි ෆ්‍රෙට් නම්බර් එක වෙනස් වෙලා අපිට ප්ලේ කරන්න තියෙන්නේ. එතකොට ෆස්ට් එක විතරක් ප්ලේ කරගෙන යමු. එතකොට අනිත් ටික ඔටෝම අපිට ප්‍රැක්ටිස් කරගන්න තියෙනවා. ඔටෝම ප්‍රැක්ටිස් වෙනවා. හරි සර්. ඊළඟට ඊමේජ් කෝඩ් එකකට යමු. ඊමේජ් කෝඩ් එකේ ස්ට්‍රින්ග් ඔක්කොම ටික ප්ලේ කරනවා. E6 එකයි B එකයි E1 එකයි ඕපන් ප්ලේ වෙන්නේ. අනිත් ස්ට්‍රින්ග් තුන තමයි අපිට ටච් කරන්න තියෙන්නේ. දර 1 by 1 ප්ලේ කරලා සවුන්ඩ් කරන්න එකපාර. ඊළඟට තියෙනවා අපිට තව කෝඩ් එකක් F major කෝඩ් එක. ඕකේ මේක තමයි අපිට හම්බ වෙන පළවෙනි භාග කරන්න තියෙන කෝඩ් එක. මේකේ කියව තුනක් දාලා තියෙනවා.
හරි. බා කරනවා කියන්නේ මම ගෝ ස්ට්‍රින්ග් 6ම අපි ටච් කරන්න ඕනේ. දැන් මෙතන අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ E6 එකේ පළවෙනි ෆ්‍රෙට් එකයි B එකේ පළවෙනි ෆ්‍රෙට් එකයි E1 එකේ පළවෙනි ෆ්‍රෙට් එකයි. ඒ නෝට්ස් තුන විතරයි එකේ තුනක් දාලා තියෙන්නේ. හැබැයි අපි එක ඇඟිල්ලකින් මේ නෝට්ස් ටික විතරක් අපිට ටච් කරන්න බෑනේ. අද ටිකත් අපි ටච් කරන්න ඕනේ. ඒ නිසා අපි ස්ට්‍රින්ග් 6ම ටච් කරන්න ඕනේ. මේකට අපි වෙනම එක්සර්සයිසස් ටිකක් තියෙනවා. අපි ඒ ටික කරලා මම කියන්නම්. හරි. ඔයගොල්ලන්ගේ පළවෙනි ඇඟිල්ල තියාගන්න පස්වෙනි ෆ්‍රෙට් එකෙන් පස්වෙනි ෆ්‍රෙට් එකේ ස්ට්‍රින්ග් 6ම ටච් වෙන විදිහට මේ විදිහට තියාගන්න. ඒත් ඇඟිල්ල කෙලින්ම තියන්න අවශ්‍ය නැහැ. ටිකක් මෙහෙම ඇඟල් වුණාට පොඩ්ඩක් ඇඟිල්ල හැරුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ෆ්‍රෙට් එකට කලින් ඇඟිල්ල ටච් වෙන්න ඕන ස්ට්‍රින්ග් ඔක්කොම ටික. ඔයාලගේ weight එක ගන්න තියෙන මාපට ඇඟිල්ලේ නම් පිටිපස්සේ අපි ටච් කරන මාපට ඇඟිල්ලෙන් තමයි weight එක ගන්න ඕනේ. අනිත් ඇඟිලි යූස් කරගන්න එපා. සමහර අය කරන වැරද්දක් තමයි මේ දෙවෙනි ඇඟිල්ලනුත් මෙහෙම ටච් කරගෙන මේ ඇඟිල්ල උඩින් තියාගෙන ප්ලේ කරනවා. එතකොට අපිට අනිත් කෝඩ්ස් වලට යන්න අමාරුයි. එහෙම යනකොට මේ ඇඟිල්ල ගත්තොත් මෙතන රිලීස් වෙනවා. එතකොට සවුන්ඩ් එන්නේ නැහැ. නිසා මේ ඇඟිලි දෙක විතරක් තියාගන්න. තම්බ් එකෙන් ඉස්සරහට ටච් කරන්න. මේ ඇඟිල්ලෙන් පස්සට තද කරගන්න ඕනේ. හරි. අපි එක එක ප්ලේ කරලා බලමු. ස්ට්‍රින්ග් 6 සවුන්ඩ් එනවද කියලා. බලන්න සවුන්ඩ් එනවද කියලා. එතකොට අනිවාර්යෙන් මේ ඇඟිල්ල කෙලින්ම තියාගන්න ඕනේ. හරි. එතකොට මේ ඇඟිල්ල මෙතනින් මෙහෙම නැමුණොත් එහෙම මෙහෙම වුණොත් එහෙම මෙන්න මේ යටට එක සවුන්ඩ් එන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් පළවෙනි ඇඟිල්ල කෙලින්ම මේ විදිහට තියාගන්න ඕනේ. ඒක මෙතනින් නැමුණොත් එහෙම මෙන්න මේ E1 එක පොඩ්ඩක් සවුන්ඩ් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගොඩාක් උඩට ගන්න අවශ්‍යත් නැහැ. සාමාන්‍ය ගන්න තියාගන්න. ටිකක් අනිත් පැත්තට පොඩ්ඩක් ඇඟ කරනකොට ප්‍රශ්නයක් නැහැ. හරි. බායක තියාගන්න ඕනේ මේ විදිහට. හරි. මම අපි දැන් බා එක්සර්සයිස් ටික කරලා එමු. පස්වෙනි ෆ්‍රෙට් එකෙන් ස්ට්‍රින්ග් දෙකක් ටච් කරගන්න. යට ස්ට්‍රින්ග් දෙකක්. යට ස්ට්‍රින්ග් දෙක විතරක්. ඒතර මේ ස්ට්‍රින්ග් දෙක විතරක් මම ප්ලේ කරන්න. ඊළඟට ඇඟිල්ල අතහැරලා මේ දෙක ඕපන් ප්ලේ කරන්න. ඊළඟට හතරවෙනි ෆ්‍රෙට් එකත් ටච් කරනවා ප්ලේ කරනවා. ඕපන් ප්ලේ කරනවා. ඊළඟට තුන්වෙනි ෆ්‍රෙට් එක ස්ට්‍රින්ග් දෙකක් ටච් කරලා තියෙන්නේ. සෙකන්ඩ් ෆ්‍රෙට් එක. ෆස්ට් ෆ්‍රෙට් එක. දැන් අනිත් එක්සර්සයිසස් අපි කරනවා වගේම මේකත් සාමාන්‍යයෙන් 5 times 5 පාරක් විතර ප්ලේ කරන්න ඊට ප්‍රැක්ටිස් කරන්න ගත්තට පස්සේ තව එක පාරක් කරමු අපි. ටච් කරලා ප්ලේ කරනවා. ඕපන් ප්ලේ කරනවා. වන්ද අවශ්‍ය නම් මේ 15 ෆ්‍රෙට් ඉඳන් එන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි දැන් ස්ට්‍රින්ග් 3ක් ටච් කරන්න ඕනේ. පළවෙනි ඇඟිල්ලෙන් ස්ට්‍රින්ග් 3ක් ටච් කරලා අර විදිහටම ප්ලේ කරගෙන යන්න ඕනේ. 3ම ටච් කරලා ප්ලේ කරනවා. ඕපන් ප්ලේ කරනවා. ෆෝර්ත් ෆ්‍රෙට් එකට යනවා. එක්සර්සයිස් ටිකක් වැඩිපුර කරන්න. මොකද බා කෝර්ස් වලට ටිකක් වැඩිපුර ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ.
ඒතර මේක අපි උඩට ආවට පස්සේ ආපහු අනිත් පැත්තට මෙහෙම ප්ලේ කරගෙන ඉන්නත් පුළුවන්. ඕපන් ප්ලේ කරනවා ෆස්ට් ෆ්‍රෙට් එක ටච් කරනවා. පුළුවන් තරම් ඇඟිල්ල කෙලින්ම තියාගන්න. ඇඟිල්ල මෙහෙම ඇන්ගල් වෙන්න දෙන්න එපා. කෙලින්ම තියාගන්න. එතකොට කෝඩ්ස් අල්ලද්දි ලස්සනට පේනවා. එතකොට නෝට්ස් ටිකත් ලස්සනට සවුන්ඩ් කරගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙහෙම වුණොත් ඒ විදිහටම තමයි පුළුවන් තරම් බායක කෙලින්ම තියාගන්න try කරන්න. ඒක අර මේ පැටර්න් එකෙන් ප්‍රැක්ටිස් කරන තව ටිකක් ඇඟිල්ල කෙලින් තියාගන්න පහසු වෙයි. Okay. ඊළඟට අපි ස්ට්‍රින්ග්ස් පහක් ටච් කරනවා දැන්. ඒ විදිහටම පහක් ප්ලේ කරගෙන යන්න තියෙනවා. මේ ටික ටයිම් එක අරගෙන කරන්න මොකද ගොඩාක් තද කරනකොට ටිකක් අපේ මේ හරි පේන් එකක් එන්න පුළුවන්. රිලැක්ස් එකේ මේක ප්‍රැක්ටිස් කරගෙන යන්න. ඊට පස්සේ අන්තිම එක්සර්සයිස් එක තමයි ස්ට්‍රින්ග් 6ම ටච් කරලා ඕපන් ප්ලේ කරනවා ටච් කරලා ප්ලේ කරනවා. ඔය විදිහට ප්ලේ කරගෙන එන්න ඕනේ. ඕකේ. මතක තියාගන්න ඒ එක්සර්සයිස් එක බාර්කෝඩ්ස් වල තියෙන එක්සර්සයිස් එක. හරි. අපි F major chord එක try එකක් දෙමු සවුන්ඩ් කරන්න. ෆස්ට් ෆ්‍රෙට් එකේ බා කරගන්න ඕනේ. ඊළඟට දෙවෙනි ඇඟිල්ල තියන්න තියෙන්නේ G string එකේ දෙවෙනි ෆ්‍රෙට් එකට. තුන්වෙනි ඇඟිල්ල පස්වෙනි string එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. හතරවෙනි ඇඟිල්ල හතරවෙනි string එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. එකම ෆ්‍රෙට් එක string දෙකක් ටච් වෙනවා. මේ විදිහට තමයි කෝඩ් එක අල්ල ගන්න තියෙන්නේ. හරි අපි one by one sound කරලා බලමු කොහොමද sound එක දෙන්නේ කියලා. මේක සමහරවිට sound එක නැති වෙන්න පුළුවන්. හරියට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද අනිත් course වලට වඩා මේ effect ටිකක් වැඩි time එකක් දෙන්න ඕනේ practice කරගන්න. අපි ඊළඟ කෝඩ් එකකට යමුද? දැන් තියෙනවා G major කෝඩ් එක. අනිත් කෝඩ් එකම F major එක ටිකක් වැඩිපුර ප්ලේ කරන්න try කරන්න තියාගන්න තද කරගෙන ඉන්න. Okay G major කෝඩ් එකකට යමු. මේකත් string 6ම ප්ලේ කරන කෝඩ් එකක්. පළවෙනි ඇඟිල්ල තියෙන්නේ දෙවෙනි string එකේ පස්වෙනි string එකේ second fret එකට. සමහර මේ G major chord එක මම දැක දෙනවා අර තුන්වෙනි එක ප්‍රෙස් කරන්න තුන්වෙනි ඇඟිල්ල නැතුව එක 1 2 4 ගහලා තියෙනවා. ඒක කරන්නත් පුළුවන්. මම ඒකත් කියන්න. එකම කෝඩ් එක අපිට දැන් මේ තියෙන පොසිෂන් එකෙම එක එක විදි තියෙනවා. G major play කරන විදි තුනක් මම කියලා දෙන්නම්. මේ දැන් තියෙන එක විදියක්. තියෙන විදිහට අපි ඇඟිලි ටික තියාගමු ඉස්සල්ලාම. පළවෙනි ඇඟිල්ල පස්වෙනි string එකේ second fret එකට. දෙවෙනි ඇඟිල්ල 6th එකේ third fret එකට. තුන්වෙනි ඇඟිල්ල B එකේ third fret එකට. සොළඟිල්ල E first එකේ third fret එකට. මේ විදිහට මේකදී අපිට ඇඟිල්ල ටික කෙලින් තියාගෙන ප්ලේ කරන්න අමාරු නිසා ඇඟිලි ටික මෙහෙම ඇන්ගල් කරගන්න ඕනේ. Excuse me. ඔව්. දැන් බාකෝඩ් කෝඩ් ප්ලේ කරනකොට මේ ඔක්කොම බාකෝඩ්ම වෙන්න ඕනද මේ ඕපන් කෝඩ් මික්ස් වෙනවද එහෙම? දෙකම මික්ස් එකේ යන්න පුළුවන්. මොකද බාකෝඩ්ස් විතරක් ප්ලේ කරන්න ටිකක් ගොඩක් ප්‍රැක්ටිස් තියෙන්න ඕනේ. හේතුව ගොඩක් තද කරන්න ඕනේ. එතකොට ගොඩක් වෙලා අපිට බාකෝඩ්ස් විතරක්ම කරගෙන යන්න ටිකක් කාලයක් යනවා ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕනේ. අපි ওই දෙක මික්ස් එකේ තමයි කරන්නේ. ගොඩක්ම පහසුයි. බාකෝඩ්ස් එක අනිත් කෝඩ් චේන්ජ් කරන ගොඩක්ම පහසුයි.
ඒකයි බාර්කෝඩ්ස් වැඩිපුරම අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ කෝර්ස් ටික. ගොඩක් අය කරන්නේ මේ ඕපන් කෝර්ස් ටික ලේසිම කෝර්ස් ටික විතරක් ප්‍රැක්ටිස් කරනවා. බාර්කෝඩ් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. උතර බාර්කෝඩ් එක ස්ට්‍රින්ග් 6ම අපි ටච් කරන්න ඕනේ. අනිත් එක තමයි අපිට දැන් අපි C මේජර් කෝඩ් එකේ E6 G එකයි E first එකයි ඕපන් ප්ලේ කරන්න තිබ්බේ. දැන් මම කෝඩ් එක ප්ලේ කරලා මම අත ගන්නවා මෙහෙම. හැබැයි ගත්තට අර ඕපන් නෝට්ස් එක රින් වෙනවා. ඒතර අපිට සම්පූර්ණ හඬ නවත්ත ගන්න ඕන එක මෙහෙම අපි අත තියා ගන්න ඕන. තමයි ප්ලේ කරොත් අර ටික ඔටෝ රින් වෙනවා. හැබැයි බාර්කෝඩ් ප්ලේ කරොත් අපිට පොඩ්ඩක් ඇඟිලි ටික රිලීස් කරපු ගමන් සවුන්ඩ් එක නවත්ත ගන්න පුළුවන්. මේ විදිහට. ඒකට අපි හිතමු අපි රෙගේ මියුසික් එකක් ප්ලේ කරනවා කියලා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ස්ට්‍රින්ග් 6ම කන්ට්‍රෝල් කරගෙන ප්ලේ කරන්න. ඒතර සවුන්ඩ් එක ප්ලේ කරනවා ගන්නවා. ඒතර ගෙවල්දී පොඩ් එකම කෝඩ් එක ගොඩක් රින් වෙන්න දෙන්නේ නැහැ. ළඟින්ම කට් කරගන්න ඕනේ. ඒකදී ගොඩක් අදගත් වෙනවා මේ බාර්කෝඩ්ස් යද්දී. මේ ටික ප්‍රැක්ටිස් කරමු මේකට. ඕකේ. මේක එක G අල්ලන පැටර්න් එකක්. මේ පැටර්න් එක ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. හේතුව මේ G එක අල්ලගෙන තියෙන විදිහට අපිට කෝඩ්ස් ගොඩක් චේන්ජ් කරන්න පුළුවන් මේ යට ඇඟිලි දෙක තියාගෙනම. ඒ නිසා තමයි මේ පැටර්න් එක යූස් කරගන්න ඕනේ. මෙතන G මේජර් එකක්, එක තව කෝඩ් එකක්, එක තව කෝඩ් එකක්. ඔය වගේ යට ඇඟිලි දෙක චේන්ජ් කරන්න නැතුව අපිට කෝඩ්ස් චේන්ජ් කරන්න පුළුවන්. මේ පැටර්න් එක ප්‍රැක්ටිස් එකේ තියාගන්න ඕනි. excuse sir. මේ මං දැන් ටිකට කලින් ජොයින් උනේ. මේ අර ෆින්ගර් ස්ටයිල් ගා මේ කරනකොට ඒ අපි දැන් කෝඩ් එක ඇල්ලුවොත් අල්ලන කෝඩ් වල ස්ක්‍රීන් විතරට වලට විතරද මේවා කරන්නේ? එහෙම නැත්නම් මේ නෑ ඕපන් නෝට්ස් එකක් ප්ලේ කරන්න ඕනේ. කතර දාලා තියෙනවා විතරයි ප්ලේ කරන්නේ නැත්තේ. දැන් G එකේ ඕපන් දෙකක් තියෙනවනේ මැද. ඒතර අපි බේස් නෝට් එක ප්ලේ කරන තම්බ එකේ යට ඉසුන් තුන මේ ඇඟිලි තුනේ. පැහැදිලි නේද? හරි. කියන සෝංග එක. ඒතර ඒකදී යන්නේ මේ පැටර්න් එකෙන් තමයි කෝස් ටික චේන්ජ් වෙන්නේ. ඒ චේන්ජ් වෙන්නේ මොන කෝඩ් ටිකද? මොකද? ඒ චේන්ජ් වෙන්නේ කෝඩ් මොනවද? ඔව් එතනදී ඇඩ්වාන්ස් කෝඩ් ටිකක් එනවා. අපි ඒ ටික සින්දුවත් එක්ක මම කියනවා. G එකයි මේක C added 9 කියන කෝඩ් එක. ළඟට DSAS2 කියන DSAS4 කියන කෝඩ් එක. ඒක ලේසියෙන් මාර්ක් ගන්න පුළුවන් නේ අරක තියෙන. චේන්ජ් කරන්න පුළුවන්. දැන් මේ තව පැටර්න් එකක් තියෙනවා G එකේදී මේ තුන්වෙනි නම්බර් 3 දාලා තියෙන එක ටච් කරන්න අවශ්‍ය නැහැ. එතකොට තුන්වෙනි ඇඟිල්ල කෙලින්ම තියාගන්න ඕනේ E first එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකට. කියන ඔය හතර දාලා තියෙන තැනකට ඉන්න මේ විදිහට ටච් කරන්නත් පුළුවන්. මේකත් G මේජර් අල්ලන එක විදියක්. බෑ අර කලින් මම ප්ලේ කරපු කෝස් එකට යන්න බෑ. මේ
එක ටච් කරන්නේ නැතුව මේක අයින් කරලා මේ විදිහට ප්ලේ කරන්න බෑ. එතකොට සවුන්ඩ් එන්නේ නැහැ. ඒත් ඒ සවුන්ඩ් එකම දෙන්නේ. නෑ ඔය මෙහෙම ප්ලේ කරත් G සවුන්ඩ් එක එනවා. හැබැයි මම කර අනිත් කෝඩ්ස් වල චේන්ජ් කරද්දි ඒ සවුන්ඩ් එක එන්නේ නැහැ. වෙනස් වෙනවා. හරි. ඒතර ඇඟිලි තුනෙන් ප්ලේ කරන්නත් පුළුවන් මේ විදිහට. G මේජර් කෝඩ් එක. දැන් තව ටිකක් මේක වෙනස් වෙලා තියෙනවා. අපි ප්ලේ කරනවා 6 එක ප්ලේ කරනවා 3 එකෙන් දෙවෙනි ඇඟිල්ලේ number 4 කියලා දාලා තියෙන තැනට තුන්වෙනි ඇඟිල්ල තියාගන්නවා. මෙන්න මේ විදිහට ඇඟිලි දෙකයි දැන් යූස් කරන්නේ. මේකත් G මේජර් අල්ලන එක පැටර්න් එකක්. ඕකේ. එතකොට මේ පස්වෙනි ස්ට්‍රින් එක ටච් ප්ලේ වෙන්නේ නැහැ. අපි මේ ඇඟිල්ල තියෙනකොට පොඩි ටච් එකක් දෙන්න ඕනේ මෙන්න මේ පස්වෙනි ස්ට්‍රින් එකට. මේක තොර සවුන්ඩ් එන්නේ නැහැ මේක මියුට් වෙනවා. පස්වෙනි ස්ට්‍රින් එක විතරයි මියුට් වෙන්න ඕනේ අනිත් ඔක්කොම ටික රින් වෙනවා. මේක මියුට්. ඒතර ඒ ස්ට්‍රින් එක විතරක් මියුට් වුණා කියලා අපිට ඒක සවුන්ඩ් එන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට G මේජර් කරලා ඒකත් වෙන ලේසිකම යන්නේ. මොකද? ඒකත් වෙන ලේසිකමක්. ඔව්. මේක ලේසි. ගොඩක් අය මේ තව වෙන පොසිෂන් වලට යන්නේ අපිට කෝඩ්ස් චේන්ජ් කරද්දී පාස් වෙන නිසා. මේක ගොඩක් වෙලාවට අල්ලන්නේ සොලඟිල්ලයි තුන්වෙනි ඇඟිල්ලයි තමයි ගොඩක් අයට මේ ප්ලේ කරන්නේ මේ විදිහට. ඔයගේ කෝඩ්ස් චේන්ජ් කරන්න ඕන නිසා තමයි මේ එක පැටර්න් වලට යන්නේ. ඔක එතන ඇඟිලි තුනෙන් ප්ලේ කරන්න පුළුවන්. ඇඟිලි හතරෙන් ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් ඔක ඇඟිලි දෙකෙන් ප්ලේ කරන්න පුළුවන්. මේ තියෙන පොසිෂන් එක ටිකක් ප්‍රැක්ටිස් කරගන්න. ඕකේ. ඊළඟට තවත් ලේසිම කෝඩ් එකක් තියෙනවා. A මේජර් කෝඩ් එක. මේ කියන හොඳම ක්‍රමය කියලා කියන්න වෙන්නේ අර තුන්වෙනි ඇඟිල්ල දාලා කරන එකද? මොකද? හොඳම ක්‍රමය කියලා කියන්න පුළුවන් එතකොට අර ඔව් හොඳම ක්‍රමය කියන්නේ එහෙම කියන්න බෑ. මොකද ඒක පාවිච්චි වෙන විදිහ වෙනස් නිසා ඔය පැටර්න් තුනම ටිකක් මතක තියාගන්න කොහොමද අල්ලන්නේ කියලා. මේ පැටර්න් එකයි මේ දෙකම ටච් කරන පැටර්න් එකයි මතක තියාගත්තා නම් ඇති. මොකද අර මම මේ පැටර්න් වලට යද්දී මේ කෝඩ්ස් වලට යද්දී මේ පැටර්න් එක තියාගන්න ඕනේ. ගොඩක් සින්දු මේ පැටර්න් එකෙන් ප්ලේ කරනවා තියෙනවා. ඕකේ ඊළඟට A මේජ් එකක් තියෙනවා. A මේජ් එකේදී ඔයගොල්ලන් ෆොටෝ එකේ තියෙන්නේ මේ 1 2 3 ඇඟිලි ටික ටච් කරලා තියෙනවා. හැබැයි තියෙන්න ඕනේ 2 3 4 ඇඟිලි ටික. මම ඒකට හේතුව කියන්න. ෆොටෝ එකේ තියෙන්නේ 1 2 3 ඇඟිලි ටික. නේද? අපි ටච් කරන්න ඕනේ 2 3 4 එකම ෆ්‍රෙට් එකේ මේ විදිහට. මේක ගොඩක් අපිට normal ඇඟිලි ටික තියාගන්න මෙහෙම තියාගන්න ගියොත් මේ ෆ්‍රෙට් එකෙන් එළියට ඇඟිලි ටික යනවා. ඒ නිසා අත ටිකක් මෙහෙම ඇන්ගල් කරන්න ඕනේ. ඇන්ගල් කරලා තමයි තියාගන්න ඕනේ. ෆ්‍රෙට් පළවෙනි ෆ්‍රෙට් දෙවෙනි ෆ්‍රෙට් එකේ ඇතුළෙම තමයි ඇඟිලි තුනම ටච් කරන්න ඕනේ. ඒක ගොඩක් කාලෙ මෙහෙම ඇඟිලි එක උඩ එක තිබ්බොත් එහෙම තවත් ටිකක් පහසුයි අපිට. මේ විදිහට දැන් ඇඟිලි ටික කෙලින්ම තිබ්බොත් පොඩ්ඩක් හිත වැඩි නෑනේ. ඒ නිසා ඇඟිලි ටික එක එක ඇතුළට තියාගන්න. මේ විදිහට ටච් කරගන්න. මේකදී ස්ට්‍රින්ග්ස් පහක් ප්ලේ කරන්න පුළුවන්. 6th එක ප්ලේ වෙන්නේ නැහැ. ලේසිම කෝඩ් එකක් A මේජර් කියන එක. මේකත් ඕපන් කෝඩ් එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඕකේ ඊළඟට තියෙනවා අපිට B මේජර් කෝඩ් එකක්. මේකෙදී බායකකුත් තියෙනවා. අපිට බායක නැතුව ප්ලේ කරන්නත් පුළුවන්.
හැම කෝඩ් එකම බා කරන්න තියෙන හැම එකම බා කරන්න නැතුව ප්ලේ කරන්න බෑ. හැබැයි B major එක පුළුවන්. හරි. මේකේ පළවෙනි number 1 දාලා තිනවා second fret එකේ E first එකේ second fret එක number 1 දාලා තියෙනවා. ඒක විතරක් ටච් කරගන්න. ටච් කරන අනිත් ඇඟිල්ල කී විදිහටම තියාගන්න බලන්න මේ විදිහට. මේක තවත් ලේසිම විදිහක් මම කියන්නම්. ඔයගොල්ලෝ අපි A major play කරන්නේ. A major chord එක ටච් කරලා සම්පූර්ණ ඇඟිලි ටික move කරන්න හතරවෙනි fret එකට. A major chord එක අල්ලගන්න ඒක හතරවෙනි fret එකට අරගන්න. පළවෙනි ඇඟිල්ල තියාගන්න E first එකේ second fret එකට. E first එකේ second fret එකට. මේකේ යට strings 4 විතරයි මේ විදිහට ටච් කරලා play කරන්නේ. යට strings 4 විතරයි. B major. අපිට අවශ්‍ය නම් මේක බා කරලා play කරන්නත් පුළුවන්. second fret එක බා කරලා play කරන්න පුළුවන්. එතකොට අපිට strings ඔක්කොම play කරන්න පුළුවන්. හැබැයි strings 5ක් විතර play කරන්න බා එකේදී. මේක බා කරන්න නැතුව play කරන්නත් පුළුවන්. බා කරලා play කරන්නත් පුළුවන්. එතකොට අපි A major එක පළවෙනි ඇඟිලි තුනෙන් මෙහෙම ටච් කරොත් අපිට B එකට යන්න ගියොත් මේ ඇඟිලි ටික ඔක්කොම change කරන්න ඕනේ. ඒ නිසා තමයි පළවෙනි ඇඟිල්ල අතහැරලා A major ටච් කරගන්න කිව්වේ. එතකොට A major B major ටච් කරලා change කරන්න පුළුවන්. මේජර් කෝඩ් එකත් එක්ක ගොඩක් වෙලාවට B මේජර් කෝඩ් එකත් සින්දු වලදී පාවිච්චි වෙනවා. එතකොට ඉන්නේ අපි වෙන්වෙමු දහවසට මගේ කිපෙලට මේ විදිහට ටච් කරොත් කාන්තුරු හිතින් සමවියන් අපි වෙන්වෙමු දහවසට මගේ කිපෙලට එනවා. අර ස්ටෙප් ටික ටිකක් වැඩි වෙනවා. මොකද මේකම මූව් කරගන්න පුළුවන් ලේසියෙන්ම ප්ලේ කරන්න පුළුවන් එක. මේ විදිහට આવොත් එමත් ප්ලේ කරනවා ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ප්ලේ කරා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ නෝට්ස් ටිකම තමයි සවුන්ඩ් එන්නේ. ඔය ගොඩක් සින්දු තියෙනවා වගේ ඔය කෝඩ්ස් ටිකම චේන්ජ් වෙනවා. මට වැඩි කරගන්න ඇකිලුනත් බත් මේක දරුවට කරවන්න මාස්ටර්ස් මගේ හිමිතනා තනවාද අනිස ඒක බා කරන්නත් පුළුවන් නැත්නම් යටම එක අල්ලලා හතර ගහන්නත් පුළුවන් නේද? දෙකම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දෙකම ප්‍රැක්ටිස් කරන්න. බායක ටිකක් වැඩිපුර try කරන්න. බායකේදී ගොඩක්ම ලේසි. සමහරවිට අපිත් බාගල්ලා play කරනවා. සමහරවිට මම play කරන වෙලාවලුත් තියෙනවා. මොකද එක දිගටම බා කෝස් ප්ලේ කරද්දී ටිකක් වෙයි මහන්සි වැඩිපුර මහන්සි වෙනවා. ඒ වෙලාවට පොඩ්ඩක් රෙස්ට් එකකට එක මේ විදිහට ටච් කරනවා. ඕකේ. ඔය තමයි මේ මේජර් ප්‍රධාන කෝඩ්ස් 7 ප්ලේ කරන්න තියෙන්නේ. ඒතර අනිත් කෝඩ්ස් ඔක්කොම ටික මේ පැටර්න් ටික ඇතුළෙම තමයි තියෙන්නේ. ඒ නිසා sharp flat ඊළඟ ටියුට් එකේ තියෙනවා. ඒවට ලොකුවට බලන්න අවශ්‍ය නැහැ. ලොකුවට ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය නැහැ. දැන් B major chord එකම අපි එක fret එකක් වැඩි කරොත් C major chord එකක් එනවා තව එකක්.
B එකෙන් එකක් අඩු වුණොත් B flat වෙනවා. F major chord එකක් වැඩි වුණොත් F sharp වෙනවා. මේක අඩු කරන්න බෑ. මොකද first fret එකේ තියෙන නිසා. ඒතර F එකයි B එකයි කියන්නේ movable chords දෙකක්. අපි ඕනම chord එකක් ඉස්සරහට යන්න chord එක change වෙනවා. හැබැයි C major chord එක මෙහෙම කියලා C sharp වෙන්නේ නැහැ එකක් ඉස්සරහට ගත්තා කියලා. ඒක මොකද open position. open notes තියෙන chord අපිට එහෙම movable කරන්න බෑ. move කරන්න බෑ. fret number එකත් එක change කරලා අනිත් chords වලට යන්න බෑ. ඒක යන්න පුළුවන් විදිහක් තියෙනවා මම ඒ ටිකක් කියලා දෙන්න. එතකොට F එක කෙලින්ම අපිට move කරන්න පුළුවන් F sharp G sharp A sharp B C. ඊළඟට මෙතන B C sharp E sharp E F. වගේ ඔය course pattern ටිකම තමයි move කරන්න තියෙන්නේ. ප්‍රධාන course අත practice කරගන්න බාහික exercise ටිකක් වැඩිපුර play කරන්න. බා chord එක අනිවාර්යෙන් try කරන්න. C major එකක් play කරොත් අනිවාර්යෙන් F major එකකට යන්න. ඒ වගේ course ටික change කර play කරන්න ප්‍රශ්නයක් නැහැ. ප්‍රධාන course 7යි තියෙන්නේ. දවසට එක chord එක ගන්න practice කරලා ඊළඟ සතියේදී course 7 practice කළා. Okay. පැහැදිලිද course ටික? සර් course පැහැදිලි. දැන් අර මේ බා කරලා play කරන වෙලාවට අර මේ string සයිම play වෙන්න ඕනනේ. ඒක අන්තිම හරිය වෙනකොට ඒක හරියට sound එක එන්නේ නැහැ. ඒ කියන්නේ හරියට touch වෙලා නැහැ. ඒකට practice කරන්න එක වැඩිපුර time එකක් දෙන්න F major chord එකට. මොකද බා course එක එකපාරටම අපිට touch කරගන්න බෑ. මොකද අපි හැම වෙලේම එක note එකක් touch කරලා දැන් මෙතන සම් practice කරේ. දැන්දි එක ඇඟිල්ලෙන් string 6ම touch කරන්න ඕන. ටිකක් වැඩිපුර weight එකක් ඕනේ. බොඩි කාලයක් යනවා F major එකට. ඒක ප්‍රශ්නයක් කරගන්න බෑ හැමෝටම මේ විදිහටම තමයි. එතකොට සම්පූර්ණ මේ මොනවද මේ ස්ට්‍රින්ග්ස් 6ම බා කරන්නේ නැතුව ලාස්ට් ඒ අදාළ නෝට් එක විතරක් අල්ලලා මේක ප්ලේ කරන්නේ ඕල්ටර්නේට් එකක්. ඔව් එතකොට අපිට F major එකේ තියෙන්නේ E6 එකේ එකයි E first එකේ දෙකක් තියෙනවා. එතකොට මේ දෙකම අපිට ටච් කරන්න විදිහක් නෑ එකම ඇඟිල්ලේ. මෙතන නෝට්ස් ටික අතහැරලා. ඒ නිසා බායක කරන්න ඕනේ. මොකද අදාළ නෝට්ස් ටික විතරක් ටච් කරන්න බෑ. මොකද මැද අපිට හිස්ටරි යන්න බෑනේ. අපිට ඇඟිල්ලෙන් අල්ලනවා නම් ස්ට්‍රින්ග් 6ම කොහොමද ටච් වෙන්න ඕනේ. සමහර කෝඩ්ස් ඉන්න half බා කරන්න ඕනේ ඒවා. ඒතකොට F major එකේදී යට ස්ට්‍රින්ග් දෙක විතරක් මෙහෙම ටච් කරලා ප්ලේ කරන අයත් ඉන්නවා. ඒතකොට මේක ටිකක් මේක වෙන පොසිෂන් එකක්. මේක සාමාන්‍යයෙන් ප්ලේ කරන්නේ නැහැ. මේක බා කරොත්ම තමයි ඒ කෝඩ් එකේ ලස්සන සවුන්ඩ් එක එන්නේ. ඒතර හැම කෝඩ් එකකටම දැන් C නම් පළවෙනි නෝට් එක බේස් නෝට් වලින් ප්ලේ වෙන පළවෙනි නෝට් එක ඒ කෝඩ් එකේ නෝට් එක වෙන්න ඕනේ. C නම් එතන C නෝට් එකෙන් තමයි පටන් ගන්න. ඒතර තමයි කෝඩ් එක ලස්සන සවුන්ඩ් එන්නේ. D නම් මේ D අපි 4th string එක open කියන්නේ D නෝට් එක. එතකොට D major. E major නම් 6th එක E. ඒතර පළවෙනි නෝට් එක E නෝට් එකක් තමයි සවුන්ඩ් එන්නේ. F නම් එතන E6 එකේ පළවෙනි ෆ්‍රෙට් එකේ F නෝට් එක මේ විදිහට. ඒ කෝඩ් එකේ ප්‍රධාන නෝට් එක බේස් නෝට් එක විදිහට නැත්නම් පළවෙනි නෝට් එක විදිහට ප්ලේ වෙනවා නම් ඒ කෝඩ් එකට අපි කියනවා රූට් පොසිෂන් එකක් කියලා. ඒකේ රූට් එක කියන්නේ කෝඩ් එකේ පළවෙනි නෝට් එක. ගොඩක් ලංකාවේ සින්දු වල තියෙන රූට් පොසිෂන් වලට යන ඒවා. එතකොට ඒක වෙනස් වුණොත් පොඩි කලර් එකේ චේන්ජ් එකක් තියෙනවා. ඕකේ. පැහැදිලිද? ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිස් එකකින්ම හදා ගන්න ඕන සිස්ටම් 6ම වෙන විදිහට. එකම තමයි. අනිවාර්යෙන් අනිත් කෝර්ස් වලට විනාඩියක් දෙනවා නම් F major විනාඩි දෙකක් දෙන්න ඕනේ. ටිකක් වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ වැඩිපුර යන ටයිම් එකෙන් ගොඩක්ම පහසු වෙනවා අනිත් කෝර්ස් වලට යද්දී.
උදාහරණයක් ගත්තොත් බාකෝඩ්ස් විතරක් අපිට චේන්ජ් කරලා සින්දුවක් ප්ලේ කරන්නත් පුළුවන්. මොකද එකම බායක තියෙන්නම ඕනේ. ගත්තොත් මල් පිටමල් සරණ දුගුණාවතේ ප්‍රේමත පියතපුම් පිනහෙන නුඹේ. ඒකම බාකෝඩ්ස් වලින් තමයි චේන්ජ් කරන්නේ. එහෙම නැත්නම් ප්ලේ කරන්න කිව්වොත් මල් පිටමල් සරණ දුගුණාවතේ අත ගොඩක් එක ස්ටෙප් වලට යන්න ඕනේ. බාකෝඩ්ස් වලදී පිටමල් සරණ දුගුණාවතේ ගොඩක්ම වාසි බාකෝඩ්ස් ටික ගෙන ගත්තොත් ඒක ගොඩක් අය මිස් කරන දෙයක්. හැබැයි ඒ මිස් කරන්න හේතුව තමයි එක ගිටාර එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නැත්නම් ප්‍රැක්ටිස් කරලා නැති එක. වැඩි ටික ප්‍රැක්ටිස් කරොත් ඔයගොල්ලන්ට ඒ තියෙන පැටර්න් වලට යද්දී ඒ සින්දු වලදී ගොඩක්ම පහසුවෙන් ප්ලේ කරගෙන යන්න. ඉඳයි අමාරුයි කියලා අතාරින්න එපා. දෙකටම ප්‍රැක්ටිස් කරන්න. අමාරු වෙගෙන ගත්තට පස්සේ ගොඩක්ම ලේසි මේක හැන්ඩල් කරගෙන යන්න. ඕකේ. මොනවාරි ගැටලු තියෙනවද? සර් D එකේ යට ඇඟිලි දෙක තියෙද්දි වෙනස් කරලා අනිත් ගහන්න පුළුවන් මොකද්ද කිව්වේ? G එකේද? D D එකේදී sorry G එකේ ඔව් මේ ඇඟිලි දෙක තියෙද්දි අපිට මේ උඩ ස්ට්‍රින්ග් දෙක විතරක් චේන්ජ් කරන්න පුළුවන්. මේක C@9 කියන කෝඩ් එක. ඊළඟට මේ ඇඟිල්ල මෙතනට ගත්තොත් මේක D+4 කෝඩ් එක. මේකේ පින්තූර දාලා නැහැ පොතේ නේ. නෑ ඒකේ ටියුට් එකේ නැහැ. හොඳ ටියුට් එකේ තියෙන්නේ මේජර් මයිනර් 7th sus2 sus4 ඒ කෝඩ්ස් වර්ග පහ තමයි තියෙන්නේ. ඕකේ. මොනවාද ගැටලු තියෙනවද? හොඳ ටිකක් වැඩිපුර ටයිම් එක ගියා. එතකොට මේජර් ස්කේල්ස් වල C එකේ ඉඳන් F එකට එනකම් ප්‍රැක්ටිස් කරගන්න. යමුතරව මේජර් කෝඩ්ස් 7 ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ. ඕකේ. එහෙනම් මොනවාරි ගැටලු තිබ්බොත් ටෙක්ස්ට් එකක් දාලා තියන්න. නම් අපි අද ක්ලාස් එක ඉවර කරමු. හැමෝටම සුබ රාත්‍රියක්. Good night. Thank you, sir. Good night.